ආයුබෝවන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමා වෙනුවෙන් සිටිසන් මිරර් ඩිවිෂනල් ප්‍රොඩක්ටිවිටි ඉන්ඩෙක්ස් 1.4 වැඩසටහනේ අවසාන සමාලෝචන සැසියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සහභාගී වන සියලුම නිලධාරීන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මේ වැඩසටහන ඩිවිෂනල් ප්‍රොඩක්ටිවිටි ඉන්ඩෙක්ස් මේ වෙනතෙක් ඔබ දිස්ත්‍රික්කවල සහ ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක වෙච්ච ආකාරය ගැන සමාලෝචන සැසියක් සහ ඔබට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් යම්කිසි ගැටලුවක් විසඳ ගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාවක් පමණයි. මේ සැසියේදී අපි කිසිම ආකාරයකින් අලුත් අදහසක් එහෙමත් නැත්නම් අලුත් ක්‍රමයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ වැඩසටහනේ සැකස්ම බැලුවතින් අගෝස්තු 26 වෙනිදා තමයි අපි මාර්ගගත ක්‍රමයට සිටිසන් මිරර් ඔබට හඳුන්වා දෙන්නේ. ඒ අනුව සැප්තැම්බර් 1 වෙනිදා 2025 වර්ෂය සඳහා අපි පිළිතුරු බාර ගැනීමට පද්ධතිය විවෘත කළා. සැප්තැම්බර් 10 වෙනිදා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් අපි නියෝජිතයන් කැඳව වැඩමුළුවක් පැවැත්වුවා. ඒ සඳහා මේ අවස්ථාවට සහභාගී වන දිස්ත්‍රික්ක ඇතුළු සියලු දිස්ත්‍රික්කවලින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන් සහභාගී වුණා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ අවස්ථාවට සහභාගී වෙච්ච අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා අපිට ලබා දුන්නු වටිනා උපදෙස් සහ දායකත්වය අනුව මේ පද්ධතියේ තියෙන ගැටලු බොහොමයක් අඩු කරගන්නත් යම්කිසි දුර්වල තැනක් තිබ්බනම් ඒක යම් මට්ටමකට තවදුරටත් දිනු කරගන්නත් අපිට පුළුවන් වුණා. විශේෂයෙන්ම කෑගල්ලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා සහ තුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා මතක් කරන්න ඕනේ එතුමන්ලාගේ දිස්ත්‍රික්කත් සහභාගී වෙන මේ අවස්ථාවේදී. ඊට පස්සේ සැප්තැම්බර් 12 වෙනිදා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නම් කරපු ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙක බැගින් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට අපි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදී නැවත වැඩමුළුවක් කරා මේ පද්ධතිය භාවිතය ගැන. සැප්තැම්බර් 26 වෙනිදා ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සහ ඉල්ලුම් කළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නියෝජිතයන්ට සහභාගී වෙන්න පුළුවන් විදියට සම්පූර්ණයෙන්ම මාර්ගගත වැඩමුළුවක් ඔස්සේ නැවත මේ පද්ධතිය මුලපිටාගට පැහැදිලි කළා. ඒ අනුව මේ පැවැත්වෙන්නේ සමාලෝචන සැසි 4න් අවසන් සමාලෝචන සැසිය අපිට අවසානයට ඉතුරු වෙලා තියෙන්නේ 2025 වර්ෂය සඳහා පද්ධතිය වසා දැමීම. ඒ කියන්නේ පද්ධතියෙන් ඔබේ ප්‍රතිචාර ලබා ගැනීම අවසන් කිරීම අපි ඔක්තෝබර් 25 වෙනිදාට කරන්න තමයි දැනට දින නියම කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අද සහභාගී වෙන දිස්ත්‍රික්කවලට අදාළව යූසර් accounts ගාන හදලා තියෙන ප්‍රමාණය. මේ පද්ධතියේ ප්‍රෝග්‍රස් එක බලන්න පුළුවන් වෙන්නේ අපිට මෙන්න මේ දිස්ත්‍රික් accounts කීයක් හදලා තියෙනවද කියන එක උඩයි. මම හිතන්නේ ඔබට පේනවා මේ සහභාගී වෙලා ඉන්න ඇතම් දිස්ත්‍රික්ක තමන්ගේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාවත් එක්ක ඉහළ යූසර් accounts ගණනක් හදලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රගතිය පද්ධතිය පැත්තෙන් ඉහළ අගයක තියෙනවා. ස්පෙලිං මිස්ටේක් එකට කෑගල්ලෙන් සමාව ඉල්ලනවා. එතකොට මේ යූසර් accounts ගාන බැලුවොතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ සඳහා සහභාගී වෙන ප්‍රාදේශීය ලේකම්තුමා හෝ එතුමාගේ නියෝජිතයන් සඳහා තමයි මේ පණිවිඩය අපි විශේෂයෙන්ම දෙන්නේ. මේ පද්ධතිය තුල ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවම වශයෙන් ගිණුම් 45ක් මේ වෙද්දි සකස් වෙලා තියෙන්න ඕනේ. ඒ ගිණුම් බෙදීම සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔබට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඇඩ්මින් ඩිවිෂනල් යූසර් වශයෙන් account එකක් හදලා දෙනවා. ඒ විදිහේ accounts අවම වශයෙන් එකක් මේ වෙද්දි ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තියෙන්න ඕනේ. ඒ account එකෙන් තමයි ඔබ section usersත් field officer usersත් හදන්නේ සහ අනිකුත් සියලුම පරිපාලනමය කටයුතු පද්ධතිය තුළ ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළව කරන්නේ. section users වශයෙන් ඔබට අවම වශයෙන් account 7ක් තියෙන්න ඕනේ. ඒ මෙතන දක්වලා තියෙන අංශ 7ට අදාළව. ඒ කියන්නේ ඔබේ පාලන අංශයට, ඔබේ ගිණුම් අංශයට, සැලසුම් අංශයට, රෙජිස්ට්‍රාර් අංශයට, ඉඩම් අංශයට සහ ඔබේ සම්පත් පැතිකඩට, ඒ වගේම ඔබේ විශේෂ ව්‍යාපෘති සඳහා. දැන් මෙතනදී ප්‍රාදේශීය ලේකම්තුමා තීරණය කරලා තියෙන පරිදි මේ අංශ දෙකක හෝ වැඩි ප්‍රමාණයක දත්ත ඇතුළත් කිරීම එකම යූසර්ට පවරලා තියෙන්න පුළුවන්. එතකොට
මේ 7කට වඩා අඩු ප්‍රමාණයක් accounts ඇදිලා තියෙන්න පුළුවන් වුණත් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විදිහට මේ පද්ධතිය හිමිකරු වශයෙන් අපි ඔබට රෙකමන්ඩ් කරන්නේ නිර්දේශ කරන්නේ මේ එක සෙක්ෂන් එකකට අවම වශයෙන් එක user account එකක් හදන්න. ඒකෙන් ඔබට වැඩ වඩා පහසුවෙන් කරගන්න පුළුවන් වෙන නිසා. ඊළඟට ඔබ හදලා තියෙන්න ඕනේ ඔබේ කාර්යාලයේ ඉන්න සියලුම ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට accounts. එක් ශ්‍රේෂ්ඨ නිලධාරියාට එක account එක බැගින් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී අපි මේ පද්ධතියට අදාළ වෙන කාරණේදී ශ්‍රේෂ්ඨ නිලධාරීන් වශයෙන් සලකලා නැහැ ග්‍රාම නිලධාරීන්, හිටපු ආර්ථික සංවර්ධන නිලධාරීන් හෝ සමෘද්ධි නිලධාරීන්. ඒ කියන්නේ මේ පද්ධතිය තුල තියෙන අර්ථ නිරූපණය තමයි ශ්‍රේෂ්ඨ නිලධාරීන් වශයෙන් පද්ධතිය තුලට අපි සලකලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පරිබාහිරව කාර්යාලයක් පවත්වාගෙන නොයන නිලධාරීන්. එතකොට ඔබට ශේෂ නිලධාරීන් කුපමණ ගණනක් සිටිනවාද ඒ අර්ථ නිරූපණයට වැටෙන අන්නේ ගණනට ඔබ ගිණුම් හදලා තියෙන්න ඕනේ මේ පද්ධතිය තුල. එතකොට මෙහෙම අපි එකතුව බැලුවම මේකට අපි එකතුව බැලුවම අවම වශයෙන් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිණුම් 45ක්වත් වැටෙනවා. එතකොට ඒ ගිණුම් 45 කියන ගණන තියාගෙන බැලුවොත් අපිට තේරෙනවා මේ එක එක දිස්ත්‍රික්කය සඳහා අපේ ප්‍රගතිය කොහොමද කියලා. මොකද ඒ අවම වශයෙන් 45 කියන ගණන අපිට තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනෙන් ගුණ කරලා බැලුවොත් ඊට ආසන්න හෝ ඊට වැඩි උත්තරයක් අපිට ලැබෙන්න ඕනේ. එහෙම ලැබිලා නැත්නම් ඒ කියන්නේ මේ වෙද්දි පද්ධතිය සඳහා අවශ්‍ය කරන ගිණුම් සකස් කිරීම ඔබ සම්පූර්ණයෙන් කරලා නැහැ. ඔබ අනිවාර්යෙන්ම ඉතාම ඉක්මනින් ඒ කාර්ය දැන් ඉටු කරගන්න ඕනේ. අපි මුලින්ම සඳහන් කළා මේ අවස්ථාවේදී අපි අලුතෙන් යමක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට පහුගිය කාලය තුල නිතර අහපු ප්‍රශ්න කීපයක් තියෙනවා පොදුවේ සහ තාක්ෂණික වශයෙන්. ඒ ප්‍රශ්න ටික අපි මුලින් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔබට තියෙන සියලුම ප්‍රශ්න අපිට යොමු කරන්න ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සාකච්ඡාව කරගෙන යන අතරතුරේ මේ Zoom meeting එකේ inbox එකට ඔබට ගැටළු යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම ඔබේ දිස්ත්‍රික්කවල නම් කිසි කෙනෙක් මේ මෑත කාලේ ඇහුවේ නැති නමුත් අනෙක් සමහර දිස්ත්‍රික්කවල අපෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි මගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ කටයුතු සඳහා ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා. මේ සඳහා කරන්න ඕනේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිල YouTube නාලිකාව තියෙනවා National Productivity Secretariat වශයෙන්. ඒ YouTube නාලිකාවේ දැනට ඉහළම තියෙන thumbnail එක මේ පහත දක්වලා තියෙන ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ වශයෙන් දක්වලා තියෙන වීඩියෝ එක. මේ වීඩියෝ එක සිංහල දෙමළ භාෂා දෙකෙන්ම තියෙනවා. ඔබට ඒ වීඩියෝව නැරඹීමෙන් මේ සියලුම කාරණේ මුල ඉඳගෙන කරන හැටි දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කටයුත්ත කරගෙන යද්දී යම් තැනක් ගැන යම්කිසි ෆන්ඩමෙන්ටල් කාරණයක් ගැන ගැටලුවක් යොමු වෙනවා නම් අනේ එතනදිත් පරිශීලනය කරන්න වටිනා මූලාශ්‍රයක් තමයි මේ වීඩියෝව. ඒ වගේම අපි සරල user manual එකක් අපේ වෙබ්සයිට් එකේ මේ වෙනකොට පළ කරලා තියෙනවා. ඒ user manual එකත් ඔබට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. දෙවනුව අපෙන් බොහෝ දෙනෙක් අහලා තියෙනවා අපි මේ පද්ධතියට ප්‍රතිචාර ඇතුළත් කරලා ඉවර කරාට පස්සේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක භාවිතා කරලා බාගත කරගන්න මේ ප්‍රතිචාර ඇතුළත් ලියවිල්ල ඔබ අපට තැපැල් කළ යුතුද යන්න. කිසිසේත්ම නැහැ. සිටිසන් මිරර් කියන්නේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ඇප් එකක්. ඔබේ සියලුම ප්‍රතිචාර රියල් ටයිම් මේක රෙකෝඩ් වෙනවා. එතකොට ඔබ ඔන්ලයින් මේක සම්පූර්ණ කරලා සබ්මිට් කිරීම හොඳටම ප්‍රමාණවත්. ඒ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක තියෙන්නේ ඔබේ පරිශීලනයේ පහසුව සහ ඔබට වාර්තාගත කිරීම සඳහා අවශ්‍ය නම් පිටපතක් ලබා ගැනීමට පමණයි. තුන්වෙනුව අපෙන් නිතර අහන කාරණයක් තමයි සිටිසන් මිරර් සඳහා ෆීල්ඩ් ඔෆිසර් වශයෙන් නැත්නම් ශ්‍රේෂ්ඨ නිලධාරී වශයෙන් සැලකිය යුත්තේ කවුද කියන එක අපි ඔබට නිර්දේශ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල යම් ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් ඉන්නවා නම් ඒ නිලධාරියා ඉන්නේ නිතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බැහැර එයාට කාර්යාලයක් නැත්නම් එහෙමනම් අන්න එයා මේ පද්ධතිය තුලට ඇතුළත් කළ යුතුයි. එයාට වෙනම account එකක් ලබා දෙන්න ඕනේ. එතකොට මෙතනින් කියවෙන්නේ ග්‍රාම නිලධාරීන්, ප්‍රජාසවි බල ගැන්වීමේ නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් මේ පද්ධතිය තුලදී ගණන් නොගැරෙන බව. ඒ වගේම අපෙන් තව අහන ප්‍රශ්නයක් තමයි
එක විෂයකට එහෙම නැත්නම් එක ආයතනයකින් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කරපු ශේෂ්ඨ නිලධාරීන් එක්කෙනෙක්ට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයක් විදියට අපි කියමු ඔබට ළමා හිමිකම් නිලධාරීන් දෙන්නෙක් ඔබේ කාර්යාලය තුල ඉන්නවා. එතකොට මේ අයට එක ගිණුමක් ඇතිද නැත්නම් ගිණුම් දෙකක් ඕනේද කියන කාරණේ. අපේ උත්තරය තමයි ඔබට ෆීල්ඩ් ඔෆිසර්ස්ලා ඕනෑම විෂයකට කී දෙනෙක් ඉන්නවද ඒ ප්‍රමාණයටම ඔබ ෆීල්ඩ් ඔෆිසර්ස්ලාට account හදලා දෙන්න ඕනේ. හැම තනි ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්ටම එයාගේ නමට account එකක් තියෙන්න ඕන. එකම විෂයට ෆීල්ඩ් ඔෆිසර්ස්ලා කී දෙනෙක් හිටියා වුණත් ඒ ඉන්න මුළු ගණනටම accounts හදලා දෙන්න ඕනේ. ඒ වගේම මේ හැම කෙනාම මේ account එකට විස්තර feed කරන්න ඕනේ. ඒක ඔබේ කාර්ය සාධනය බැලීමේදී වැදගත් වෙනවා. පස්වෙනුව තියෙන්නේ අපි මේක පුරවගෙන යනවා අපි මේ පද්ධතියේ චෙක්ලිස්ට් එක ටික් කරගෙන යනවා ඒ යනකොට මට ඔක්කොම ටික පේන්නේ නැහැ මට පේන්නේ කොටසක් විතරයි එහෙම නැත්නම් මේ යනකොට මේක ඔටෝ සේව් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා එතකොට අපිට ඔබට කියන්න තියෙන්නේ අපි ඔබට මුලින්ම ලබා දීලා තියෙනවා ක්‍රයිටීරියා බුක්ලට් එකක් භාෂා 3ෙන්ම එතකොට ඒ ක්‍රයිටීරියා බුක්ලට් එක තමයි අපි මෙතන චෙක්ලිස්ට් එකකට කන්වර්ට් කරලා තියෙන්නේ. ඒ ක්‍රයිටීරියා බුක්ලට් එක මුලින් පරිශීලනය කරලා ඔබ පිළිතුරු සැපයීම පටන් ගන්නවා නම් ඔබට මේ වැඩේ වඩා පහසුයි. ඒ වගේම ඔබට ඔටෝ සේව් ඔප්ෂන් එකක් නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම සෙක්ෂන් එකේ සියලුම data එක එහෙම නැත්නම් ඔබේ account එකට අදාළ සියලුම data enter කරලා නැත්නම් ඔබට පුළුවන් ඔබ enter කරපු ප්‍රමාණය කරලා ඊට පස්සේ next වශයෙන් ගිහිල්ලා save option එක පාවිච්චි කරන්න. 6 වෙනුව අපෙන් සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විමසුවා මේ පද්ධතිය සම්පූර්ණ කරන්න දැනුම තියෙන්නේ ඵලදායිතා සංවර්ධන නිලධාරීට පමණක් නේද කියන කාරණේ. ඇත්තටම මේ සඳහා අවශ්‍ය සියලුම තොරතුරු ඇතුළත් කිරීම ඵලදායිතා සංවර්ධන නිලධාරී විතරක් සිද්ධ කළොත් ඒකෙන් මේ පද්ධතියේ අදාළ කාර්යයට වගේම ඔබේ කාර්ය සාධනයටත් පාඩුවක් තමයි වෙන්නේ හේතුව මෙතන මේ පද්ධතිය සංවර්ධනය කරලා තියෙන්නේ එහි තියෙන KPI සංවර්ධනය කරලා තියෙන්නේ අදාළ ක්‍රියාවලියේ අයිතිකාරයා විසින් ඒකට අදාළ තොරතුරු ඇතුළත් කළ යුතු ආකාරයට ඒ කියන්නේ accounts division එක සම්බන්ධයෙන් නම් ඒ division එකේ හොඳටම මේ කාරණය ගැන දන්න නිලධාරීන් තමයි accounts division එක වෙනුවෙන් මේ පද්ධතියට අදාළ තොරතුරු checklist එක සම්පූර්ණ කරන්න ඕන. මේක ඵලදායීතා සංවර්ධන නිලධාරියා විසින් කරන්න කියලා අපි පැවරුවොතින් ඒක බොහෝ දුරට ඔබේ කාර්යාලයට පාඩුවක් තමයි වෙන්නේ කාර්ය සාධන මිනීමේදී. 7 වෙනුව අපෙන් අහනවා ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්පත් පැතිකඩ යටතේ අපි විමසලා තියෙන සමහර තොරතුරු එහෙමත් නැත්නම් දත්ත ඔබ සතුව දැන් නැහැ. එහෙමත් නැත්නම් මේවා මේ වෙද්දි ටිකක් කල්ලිකුත් වෙලා ඒ නිසා අපි මේවා අලුතෙන් එකතු කරන්නද කියලා. අපේ උත්තරේ තමයි ඔබ එහෙම අලුතෙන් එකතු කරන්න ඕනේ නැහැ. ඔබ ළඟ තියෙන දත්ත සහ සංඛ්‍යාවලින් මේක පුරවන්න. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ දිස්ත්‍රික්කයේ තියෙන Census and Statistical Department unit එකෙන් ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ දත්ත තියෙනවා නම් ඒ අයගෙන් ලබා ගන්න. මොකද ඒගොල්ලෝ විශ්ලේෂණය කරන්නේ දිස්ත්‍රික්කයට අදාළව පමණක් වුණත් ඒගොල්ලෝ ඇතම් වෙලාවට නියදි ලබා ගැනීමේදී ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම අදාළ ලබාගත් නියදි වල විස්තරය අය ළඟ තිබෙන නිසා. ඒ අනුව ඔබ කිසිසේත්ම අලුතින් තොරතුරු එකතු කළ යුත්තේ නැහැ. ඔබ ළඟ තියෙනවා නම් සබ්මිට් කරන්න. ඔබේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යාන අංශයෙන් අහලා බලන්න. එතන තියෙනවා නම් මේ දත්ත ලබාගෙන ඇතුල් කරන්න. ඒ ඇර අලුතෙන් දත්ත ඇතුල් කිරීම අවශ්‍ය වෙන්නේ දත්ත එකතු කරලා ඇතුල් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා පහුගිය සතියේ ඉඳගෙන ලංකා රාජ්‍ය මේක ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එක බිඳ වැටිලා තියෙනවා. ඒ බිඳ වැටීමෙන් මේ පද්ධතියට යම්කිසි හානියක් තියනවාද කියලා අහලා තියෙනවා. එහෙම හානියක් නැහැ. මේ පද්ධතිය තියෙන්නේ වෙනම සර්වර් එකක LGC එකත් එක්ක සම්බන්ධයක් නැහැ ඒ සර්වර් එකේ. ඒ නිසා කිසිම ගැටලුවකින් තොරව පද්ධතියට ඇතුල් වෙන්නත් පද්ධතියේ කටයුතු කරන්න පද්ධතිය පුරවන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සමහරව අහලා තිබ්බා ඒගොල්ලෝගේ official email address තියෙන්නේ .gov.lk කියන domain එක ඇතුලේ LGC එක බිඳ වැටීමත් එක්ක .gov.lk කියන email address වැඩ කරන්නේ නැහැ මේ වෙද්දී. ඒ නිසා ඒ අයට මේ පද්ධතියට තොරතුරු ඇතුල් කරන්න බැරිද කියලා. නමුත් අපි email address එක පාවිච්චි කරන්නේ ඔබේ user name එක වශයෙන් විතරයි පද්ධතිය තුල. ඒ අර ඔබේ
ඊමේල් ගිණුමට ඇතුල් වෙලා කිසිම කාරණයක් කිරීමේ අවශ්‍යතාවයක් පද්ධතිය නැහැ. ඒ නිසා ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙන .gov.lk කියන ඩොමේන් එකේ වුණත් ඔබට කිසිම ගැටලුවකින් තොරව පද්ධතියට දත්ත ඇතුල් කරන්න පුළුවන්කම තියෙනවා. අපෙන් තවත් අහන ප්‍රශ්නයක් තමයි divisional admin user කියන account එකට district divisional secretariat එකක් assign කරලා නැහැ. දැන් මොකද කරන්නේ? කිසිම දෙයක් කරන්න විදියක් නැහැ කියලා. මේ අවස්ථාවේදී ඔබ ඉතාම ඉක්මනින් අපේ දිස්ත්‍රික් ඵලදායිතා සංවර්ධන නිලධාරීව අමතන්න ඕනේ. එයාට කියන්න වහාම දිස්ත්‍රික් ඔබේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එතනින් ඔබට අනුයුක්ත කරන්න කියලා. ඒයින් පසුව තමයි ඔබට පුළුවන්කම හම්බ වෙන්නේ ඔබේ ගිණුමෙන් තවත් ගිණුම් අරමන්න සහ තොරතුරු ප්‍රතිචාර වශයෙන් මේ සැලකුණු කරන්න. බංකොටු DS එක අයින් කරන්න ඕනේ. අපි මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා. අපෙන් පහුගිය සැසි දෙකේදී ඊයේ දවසේදී විශේෂයෙන් ඊයේ උදේවරුේ සැසියේදී විශේෂයෙන් හපු කාරණයක් තමයි අපේ කාර්යාලයේ ඉන්න සියලුම නිලධාරීන්ට අපි යූසර් account එකක් හදලා දෙන්න ඕනේද කියන කාරණේ. එතකොට අපිට කියන්න තියෙන්නේ ඔබේ කාර්යාලයේ ඉන්න හැම නිලධාරියෙක්ටම account එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදි accounts අවශ්‍ය වෙන්නේ අපි අර මුලින් කතා කරපු මෙන්න මේ ටේබල් එකේ ඉන්න නිලධාරී ගණයන්ට විතරයි. ඔබට එක admin divisional user කෙනෙක් ඉන්නවා. එයා තමයි හැමෝටම accounts හදලා දෙන්නේ සහ ඒ ටික moderate කරන්නේ. එයා අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන අංග 7ට අදාළව හදලා දෙන්නම ඕනේ accounts. ඊට අමතරව එයා field officers අට එක්කෙනෙක්ට එක බැගින් හදලා දෙන්න ඕනේ accounts. ඊට අමතරව කාර්යාලයේ ඉන්න සියලුම නිලධාරීන්ට accounts හදා දීමේ අවශ්‍යතාවයක් නැහැ. field officers හැමෝටම දෙන්න ඕනේ. නමුත් අනික් නිලධාරීන්ට එක්කෙනාට එක බැගින් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබ අනවශ්‍ය ප්‍රමාණයට accounts හැදුවොතින් section users වශයෙන් අනවශ්‍ය තරමට ඔබ accounts create කරොතින් ඔබට ඒ අංශයේ තොරතුරු පුරවන්න විශාල කාලයක් ගත වෙයි. ඒ කොටස ස්ලෝ වීම නිසා. එතකොට මේ ටික තමයි අපේ නිතර අහන ප්‍රශ්න වශයෙන් පොදුවේ තියෙන්නේ. තාක්ෂණිකව නිතර අසන ප්‍රශ්නවලට දැන් අපි යොමු වෙමු. අපේ තොරතුරු තාක්ෂණ නිලධාරී චිත්‍රාල් ගුණතිලක මහත්මයා ඒ කාරණේ කතා කරනවා දැන්. හොඳයි ආයුබෝවන් සියලුම දෙනාට. හොඳයි මම මුලින්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම් මගෙන් WhatsApp group එකට දාපු ගැටලු සම්බන්ධව මුලින්ම අපි කතා කරලා ඊට පස්සේ එකින් එක ඔයගොල්ලන්ට තියෙන ගැටලු මොනවද කියලා අපි සාකච්ඡා කරමු. මුලින්ම මම කියන්න කැමතියි ඔයගොල්ලන්ට මේ දැන් අර මම පළවෙනි සැසියේදී කිව්වා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ user account එකේ මේ password එක ලැබෙන්නේ ඔයගොල්ලන්ට email හරහා කියලා. ඔයගොල්ලෝ ලබා දීපු email account එක හරහා කියලා. නමුත් ඒක අපි නැවැත්තුවා. ඊමේල් account එක ලබා දීමේදී ගොඩක් අයට ගැටලු මතුවෙනවා. සමහරුන්ට ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරනකොට අකුරු වරදිනවා. සමහරුන්ට ඩොට් එක නැතුව ටයිප් වෙනවා. සමහරුන්ට com කියන කොටස මග ඇරෙනවා. එහෙම වුණාම එතකොට ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එක ඩිලිවර් වෙන්නේ නැහැ අදාළ ඊමේල් එක. එහෙම වුණාම ගැටලුවක් නේ. ඒකින්ද අපි ඒක අයින් කරා. ඒක අයින් කළා අපි දැන් සකස් කරලා තියෙනවා ඔයගොල්ලෝගේ තොරතුරු පාස්වර්ඩ් එක සහ යූසර් නේම් එක SMS මාර්ගයෙන් ඔයගොල්ලෝ ලබා දීපු දුරකථන අංකයට අදාළ දුරකථන අංකයට SMS පණිවිඩයක් ලෙස ලැබෙන්න. එතකොට මතක තියාගන්න එහෙම වුණාම අනිවාර්යෙන්ම මෙතන ඕගොල්ලෝ වළංගු ටෙලිෆෝන් නම්බර් එකක් මෙතන පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් විදියට මට ඊයේ මේ පෙරේදා කෙනෙක් කතා කරලා මට කිව්වා මට මගේ යූසර් account එක හදලා තියෙනවා කියලා දිස්ත්‍රික් ලේකම් එකෙන් කිව්වා. නමුත් මට තාම මේ ලැබුණේ නැහැ SMS පණිවිඩය කියලා. එතකොට මම එයාගේ තොරතුරු මේ වගේ ලිස්ට් එකෙන් අරන් බැලුවම මෙන්න මෙතන මොබයිල් නම්බර් කියන තැන හිස් දාලා තිබුණා. මොබයිල් නම්බර් එක හිස් තියලා තිබුණා. එතකොට මොබයිල් නම්බර් එක හිස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම SMS එකක් ලැබෙන්න බෑනේ. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ user accounts create කරනකොට අනිවාර්යයෙන්ම මේ ඉල්ලලා තියෙන සියලුම තොරතුරු එකක්වත් අඩුපාඩු නැතුව
පුරවන්න. මොකද අඩුපාඩු ඇතුව පිරෙව්වොත් අවසාන ප්‍රතිඵලය ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ හරියට. මොබයිල් නම්බර් එකක් දානකොට වැලිඩ් මොබයිල් නම්බර් එකක් හරියට දාන්න. account එක හැදුවායින් පස්සේ ආයෙ ගිහිල්ලා edit කරාට වැඩක් නැහැ. මොකද account එක හදන වෙලේ submit කරන වෙලේ තියෙන නම්බර එකට තමයි SMS එක යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ account එක හදලා submit කරලි වෙලා ආයෙ අතුලට ගිහිල්ලා මේ හදපු කෙනා ඒ නම්බර එක edit කරා කියලා මේ හරි නම්බර එකට edit කරපු නම්බර එකට SMS එක යන්නේ නැහැ. මොකද submit කරන වෙලාවේ තියෙන නම්බර එකට තමයි SMS එක යන්නේ. එතකොට එහෙම වුණොත් ඔයගොල්ලන්ට නියම විදිහට SMS එක ලැබෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් මතු වුණොත් ඔයගොල්ලෝ චුට්ටක් සාමාන්‍යයෙන් මේක හදපු ගමන් account එක එවෙලෙම SMS එක ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට චුට්ටක් දවසක් විතර බලන්න. දවසක් ඇතුළත SMS පණිවිඩය ඔයගොල්ලන්ට ලැබුණ නැත්නම් account එක හැදිලාද කියලා check කරලා මම account එක හැදිච්ච විදිය හැදෙන විදිය මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝගේ දැන් account එකක් හැදුවාම මේ account එක හැදිලාද නැද්ද කියලා check කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එහෙම check කරලා account එක හැදිලා නම් මට WhatsApp එකට private message එකක් දාන්න email address එක දාලා එතකොට මම ඒක reset කරලා දෙන්නම් password එක ලැබිලා නැත්නම්. එතකොට ඒ වගේම මම කියන්න කැමති ඊට අමතරව තව ගැටලුවක් යමු වුණා එක්තරා දිස්ත්‍රික් එකකින් ඒගොල්ලොන්ට දැන් ප්‍රාලේකේ ඩිවිෂනල් ඇඩ්මින්ට අනිත් අයට accounts හදලා දෙන්න විදියක් නැහැ කියලා කිව්වා. මොකද ඩිවිෂනල් ඇඩ්මින් අනිත් අයට accounts හදන්න යනකොට අනිත් අයට accounts හදන්න අදාළ ප්‍රාලයක පෙන්වන්න ඕන ඒ ඩිවිෂනල් ඇඩ්මින්ගේ. ඒ ඩිවිෂනල් ඇඩ්මින්ගේ ප්‍රාලයකට ගියාම ප්‍රාලයක not assign කියලා තමයි කිව්වා පෙන්වන්නේ. එතකොට ඒකෙදිත් මම තොරතුරු අරගෙන බැලුවාම මෙතන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මෙන්න මෙතන ඩිවිෂනල් සෙක්‍රටේරියට් කියන එකට ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඒ අදාළ account එක හදනකොට මෙතෙන්ට ප්‍රාලයකක් assign කරලා නැහැ. දැන් මගේ මෙතන මේ උඩින්ම පෙන්නන්නේ මගේ account එකේ තොරතුරු මගේ එකේ ඩිවිෂනල් සෙක්‍රටේරියට් එකක් assign කරලා නැත්තේ මගේ මේ account එක හදලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුබද්ධ කරලා නෙමෙයි හින්දා තමයි මෙතන හිස් තියෙන්නේ. මම ඇඩ්මින් කෙනෙක් විදියට හදලා තියෙන්නේ. එතකොට මට මගේ account එක පාවිච්චි කරලා හදන්න පුළුවන් දිස්ත්‍රික්කයේ ඉන්න users ලගේ accounts විතරයි. එතකොට මට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් අදාළ නොවන හින්දා තමයි මගේ account එක මෙහෙම හිස් තියෙන්නේ. එතකොට ඕගොල්ලොන්ගේ account එකට අදාළව තොරතුරු වල මෙහෙම divisional secretariat යටතේ හිස් තිබුණොත් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ account එක පාවිච්චි කරලා අනිත් usersලට user accounts හදලා දෙන්න විදියක් නැහැ. මොකද user account හදනකොට අහනවා මොන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කාර්යාලයටද මේගොල්ලෝ sign කරන්න කියලා. එතකොට ඕගොල්ලොන්ගේ එකට sign කරන්නේ නැත්නම් ඕගොල්ලොන්ට බෑ අනිත් අයට sign කරන්න. එහෙමත් ගැටලුවක් වුණොත් ඉක්මනටම ඕගොල්ලොන්ගේ අදාළ දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ නිලධාරියා හෝ දිස්ත්‍රික්කයේ මේ වීඩියෝ නිලධාරියා අමතලා ඒගොල්ලොන්ට දැනුම් දෙන්න මෙහෙම මේක මගේ අප්ඩේට් වෙලා නැහැ ඒක අප්ඩේට් කරන්න කියලා. ඒකයි අදාළ නිලධාරියාට පුළුවන් තමන් හදපු accounts වල මෙන්න මේ වගේ අප්ඩේට් කියලා කොළපාට බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරාම එතකොට ඒ නිලධාරියාට පුළුවන් මෙන්න මේ වගේ විස්තර පෙන්නනවා. මෙන්න මෙතන දැන් මගේ මෙතන පෙන්නන්නේ district කියන එක. district නිලධාරියාගේ පෙන්නනවා මෙතන divisional secretariat කියන එක. එතකොට මෙතන divisional secretariat කියන එක හිස් තියෙන එක එයාට ඇඩ් කරන්න පුළුවන් ඔයාගේ account එකට අදාළ divisional secretariat එක. ඇඩ් කරලි වෙලා update user කියලා දැම්මම එතකොට ඔයාගේ account එකට divisional secretariat එක ඇඩ් වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඇඩ් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඉස්සරහට accounts හදාගෙන යන්න පුළුවන්. ඒක නිසා එහෙම ගැටලු තියෙනවා නම් කරුණාකරලා දිස්ත්‍රික් නිලධාරියාව දැනුවත් කරලා ඒ ගැටලු සමතේකට පත් කරගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් රීසෙට් කරන්න අවශ්‍ය නම් මම ආයෙත් ඔයගොල්ලන්ට දැනුම් දෙනවා. චෙක් කරලා යූසර් account එක හැදුනද කියලා චෙක් කරලා බලලා මම කියන්නම් ඉස්සරහට චෙක් කරලා ක්ලික් කරන්නේ කොහොමද කියලා. account එක හදලා දවසක් වගේ බලන් ඉඳලා දවසක් ගියයින් පස්සේ SMS එක ඔයගොල්ලන්ට ලැබුණ නැත්නම් මට private message එකකින් දැනුම් දෙන්න. ඊට පස්සේ අනිත් ගැටලුව තමයි අපේ දැන් LGC හෙවත් ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එක දැන් මේ අවස්ථාවේ බිඳ වැටීමකට ලක් වෙලා තියෙන්නේ. එතකොට අපේ productivity.lk කියන අපේ වෙබ්සයිට් එක ඔය LGC කියන ක්ලවුඩ් එකේ තමයි අපි හොස්ට් කරලා තියෙන්නේ. එතකොට දැන් අපේ වෙබ්සයිට් එක දැනට ක්‍රියාවිරහිත වෙලා අඩපණ වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලොන්ට දැන් මේ Citizen Mirror කියන සයිට් එකට යන link එක අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. එතකොට ඒකට යන්නත් බෑ. ඔයගොල්ලොන්ට එතකොට මේ criteria box ටික download කරගන්න, user guide එක download කරගන්න, ඒ වගේ දේවල් කරගන්න බැරි වෙන නිසා මම WhatsApp group එකේ ඉස්සරහට මේ session එක ඉවර වෙලා මම WhatsApp group එකේ කීපවතාවක් share කරලා තිනවා. තව ඉස්සරහටත් share කරන්නම්. Citizen Mirror group මේ site එකට යන link එක URL එක සහ
ක්‍රයිටීරියා බොක්ස් ටික ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. එතකොට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට අපේ වෙබ්සයිට් එක productivity.lk වෙබ්සයිට් එක ක්‍රියාත්මක වුණේ නැහැ කියලා ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව ෆීල්ඩ් ඔෆිසර්ස්ලා හදනකොට CSV ෆයිල් එක අප්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක ගොඩක් අය මගෙන් විමසුවා. ඒක මම ආපහු කියලා දෙන්නම් අවසානයේදී. ඊට අමතරව මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ දැන් තව ගොඩක් අහපු ගැටලුවක් තමයි ප්‍රාලේ දෙකක් අතර යූසර්ස්ලා මාරු වුණොත් එහෙම. අපි account හැදුවායින් පස්සේ යූසර්ස්ලා මාරු වුණොත් මොකද කරන්න කියන එක. එතකොට ඒකෙදිත් කරන්න තියෙන්නේ ප්‍රාලේ දෙකක් අතර මාරු වුණොත් එතකොට ප්‍රාලේගේ ඇඩ්මින් නිලධාරි මාරු වුණා කියලා හිතන්නකෝ. එහෙම මාරු වුණොත් එතකොට ප්‍රාලේගේ ඇඩ්මින් නිලධාරියාගේ account එක හදන්නේ දිස්ත්‍රික් නිලධාරියානේ. එතකොට වහාම දිස්ත්‍රික් නිලධාරියාට දැනුම් දෙන්න. දිස්ත්‍රික් නිලධාරියාට පුළුවන් මෙන්න මේ අප්ඩේට් කියන බටන් එක පාවිච්චි කරලා මෙතනින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන දිස්ත්‍රික් වෙනුවට යාගේ තියෙන ඩිවිෂනල් සෙක්‍රටේරියට් කියන එක ඒ අදාළ ඩිවිෂනල් සෙක්‍රටේරියට් එක මාරු කරන්න පුළුවන් මෙතන. මාරු කළා ඒ කියන්නේ වෙනත් දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක් අතර දෙන්නෙක් මාරු වුණා නම් ඒ දෙන්නගේ දෙක ඒ අදාළ දිස්ත්‍රික් නිලධාරියට කියලා මාරු කරන්න පුළුවන්. අලුතෙන්ම නිලධාරියෙක් පැමිණියොත් එතකොට අලුතෙන්ම පැමිණෙන නිලධාරියට අලුතෙන්ම account එකක් ඒකට හදන්න වෙනවා. දිස්ත්‍රික්කයේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් ඒ කියන්නේ මුළු දිස්ත්‍රික්කෙම බැහැරව වෙන කොහේ හරි දිස්ත්‍රික් එකකට යා මාරු වෙලා ගියොත් එතකොට එයාගේ account එක delete කරන්න වෙනවා. එතකොට account එක delete කරන්න පහසුකමක් ඕගොල්ලන්ටවත් මටවත් තාම ලැබිලා නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබුණොත් චුට්ටක් WhatsApp පණිවිඩයක් මගින් මට දැනුම් දෙන්න. එතකොට මම ඉහළ මේක ඩෙවලොප් කරන නිලධාරීන් ලව්වා මම ඒ account එක delete කරලා ඕගොල්ලන්ට ඒ පහසුකම සලසලා දෙන්නම්. එතකොට ඒ ගැටලු ටික හරි. ඊට පස්සේ අවසානයේ මට තව කියන්න තියෙනවා අපි ඔයගොල්ලන්ට පොරොන්දු වුණා දැන් මේ ඔයගොල්ලෝ දාන තොරතුරු අවසානයේ සත්‍යාපනය කිරීම සඳහා සාතික කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් තුමාට හෝ තුමියට අවස්ථාවක් ලබා දෙනවා කියලා. ඒක බොහෝ විට ලබන සතිය වෙනකොට අපිට ඒ පහසුකම ලැබෙයි. එතකොට ඒක කරන්න ප්‍රාදේශීය ලේකම් තුමාට හෝ තුමියට ඔයගොල්ලෝ මේකේ ගිණුමක් හදලා තියෙන්න ඕන. දැනට සමහර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් තුමාට හෝ තුමියට ගිණුමක් හදලා තියෙනවා. සමහර ප්‍රාලේවල හදලා නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. හදපු නැති අයට ගැටලුවකුත් නැහැ. හදපු අයට අපිට ඒකේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලෝගේ දැන් user account එකක් create කරනකොට මෙන්න මෙතෙන්දී user role කියන එකට district secretary වගේම divisional secretary කියලාත් user role එකක් එනවා. එතකොට ඔයගොල්ලෝ දැන් අලුතෙන්ම හදනවා නම් ප්‍රාදේශීය ලේකම්ට ඒ role එක select කරලා හදන්න. දැනට හදපු අය ඉන්නවා නම් මේ පහසුකම ලබා දුන්නාන් පස්සේ ඒ අදාළ account එක edit කරලා account එක හදපු නිලධාරියට කියලා ඒ අදාළ account එක edit කරලා user role එක හදාගන්න divisional secretary කියන level user role එකට හදාගන්න. එතකොට ඒ user role එක පාවිච්චි කරලා පුළුවන් අවසානයේ ඕගොල්ලෝ මේ ඇතුළත් කරන දත්ත අනුමත කිරීමේ පහසුකම ලබා ගන්න පුළුවන් ඒ account එකට. ඊට පස්සේ අනිත් එක තමයි අනිත් එක තමයි දැන් ප්‍රධානම දෙයක් තමයි දත්ත ඇතුළත් කිරීම. දැන් මම මෙච්චර වෙලා කිව්වේ ඔයගොල්ලන්ට user accounts වලට අදාළව user accounts හදා ගන්න හැටි සහ password ලැබීමේදී ඇති වෙන ගැටලු සම්බන්ධයෙන්. දැන් මේ ගැටලුව අදාළ වෙන්නේ ඔයගොල්ලෝ data enter කරනකොට enter කරන කට්ටිය හැම වෙලේම මතක තියාගන්න data enter කරන්න කලින් ඔයගොල්ලෝ අර ඔයගොල්ලෝගේ පොත download කරගෙන ඒ පොතට ඉස්සෙල්ලා දත්ත ටික ඇතුළත් කරගන්න. ඉස්සෙල්ලා දත්ත ටික ඇතුළත් කරගෙන ඊට පස්සේ මේ සිස්ටම් එකට data enter කරන්න කියලා මේකේ තියෙන්නේ මේකේ ටික් එකක් දාන එකනේ තියෙන්නේ. ඒ දේවල් කරන්න පටන් ගන්න. මොකද දැන් ඔයගොල්ලෝ section එකකට ගිහිල්ලා data දාන්න පටන් ගත්තායින් පස්සේ දැන් මේ වගේ page එකක් අරගෙන ගොඩක් වෙලා රැඳිලා ඉන්න එපා මේ page එක ඇතුලේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක පළවෙනි section එකේ ටික් දෙක තුනක් දාලා ඉවරලා ඊට පස්සේ පැය භාගයක් විතර ගිහිල්ලා ඊටු ටික් ටික දාන්න එපා. එහෙම කරාම එහෙම කරලා ඔයගොල්ලෝ ඊළඟ section එකට යන්න next button එකේ බුවාම අර data ටික save වෙන්නේ නැහැ error එකක් එනවා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට ටට්ටක් ගාලා මේ තියෙන data ටික ඔයගොල්ලෝ fill කරගෙන යන්න උත්සාහ කරන්න. එතකොට එහෙම කරන්න නම් ඔයගොල්ලෝගේ අතේ data ටික ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පුරවගෙන ලෑස්ති කරගෙන තියාගෙන ඉන්නවා. ඒක නිසා පොත download කරගෙන පොතට ඉස්සෙල්ලා data ටික fill කරගෙන මොනවද කරන්න ඕනේ කියන එක ටට්ටක් ගාලා ඉක්මනට කරගෙන යන්න. system එක දිග අරගෙන ගොඩක් වෙලා system එකේ pages දිග අරගෙන බලාගෙන ඉන්න එපා. එතකොට ගොඩක් වෙලා system එක idle වෙලා තියෙනකොට ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ නැතුව නිකන් තියෙනකොට මේ system එක respond කරන්නේ නැති වෙලා යනවා. ඒකට එහෙම respond කරන්නේ නැති අවස්ථාවකටපත් වුණාන් පස්සේ ඔයගොල්ලෝ ආයෙ data දාන්න ගත්තාම ඒවා save වෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ආයෙ මුල ඉඳන් දාන්න වෙනවා.
ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට ටට් ගාලා දාගෙන යන්න. ගොඩක් වෙලා එකම page එක open කරලා තියාගෙන ඉන්න එපා. හරි. ඊට පස්සේ අපි බලමු user කෙනෙක් කොහොමද හදන්නේ කියලා field officer user කෙනෙක් අපි හදන්නේ කියලා. ඊට කලින් මම ඔයගොල්ලන්ට චූටි දෙයක් කියන්නම්. මෙතන ඔයගොල්ලොන් සමහර විට දකින්න නැතුව ඇති මේ user management කියන කොටසට ගිහිල්ලා user manage කියන එකට ගියාම මෙතන ඕගොල්ලොන්ගේ account එකෙන් හදපු ඕගොල්ලොන්ගේ account එක පාවිච්චි කරලා හදපු user accounts ටික පල්ලෙහා පෙන්නනවා. සමහර වෙලාවට පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට මෙතන පෙන්වන්නේ ඕගොල්ලොන්ගේ account එක විතරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙතන පෙන්වන්නේ ඕගොල්ලොන්ගේ account එක විතරක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මෙතන බලන්න apply filter කියන එකට යටින් තියෙනවා පොඩි text box එකක් search කියලා. මෙතන email address එකක් type වෙලා තිබුණොත් ඒ email address එකට අදාළ account එක විතරයි පල්ලෙහායින් පෙන්වන්නේ. මෙතන පෙන්වුම් කරන්නේ දැන් උදාහරණයක් විදියට මගේ email address එක ගත්තොත් මෙතන email එක මේක අරගෙන අපි මෙතෙන්ට copy කරොත් එතකොට ඒ email address එකට අදාළ account එක විතරයි පෙන්වන්නේ. මේගොල්ලෝ ලබා දීලා තියෙන පහසුකමක් email address එක type කරලා ඒ email address එකට user account එකක් හැදිලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේක. එතකොට සමහර වෙලාවට ඔයගොල්ලෝ user manage ගිහලා මේ list එක ගන්නකොට මෙතෙන්ට automatically email address තමන්ගේ email address එක type වෙලා එනවා. එහෙම වුණොත් මේ පල්ලෙහා පෙන්වන්නේ ඔයගොල්ලෝගේ account එක විතරයි. දැන් මගේ මෙතෙන්දී එහෙම වුණ නැහැ. සමහර අවස්ථාවලදී කෑෂ් එකේ කියන්නේ මේකේ මෙමරි එකේ තියෙන තමන්ගේ email address එක මෙතන ලෝඩ් වෙනවා සමහරකට. එහෙම වුණාම මෙතන පෙන්වන්නේ එක account එකක් විතරයි. ඒක වළක්ව ගන්න මෙන්න මේ කතිරේ ඔබලා මේ email එක delete කරගන්න. එතකොට පල්ලෙහාට ඔයගොල්ලෝගේ accounts ටික ඔක්කොම පේනවා. අර මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වනේ account එකක් හදලි වෙලා SMS එක ලැබුණේ නැත්නම් account එක හැදිලාද නැද්ද කියලා check කරන්න කියලා. අන්න ඒ හැදිලාද නැද්ද කියලා check කරන්න පුළුවන් ඕගොල්ලන්ට ඒ අදාළ account එකට පාවිච්චි කරපු email address එක මෙතන type කරන්න. type කරාම ඒ email address එකට අදාළ account එකක් මෙතන හැදිලා තියෙනවා නම් මෙතන ඔයගොල්ලන්ට විස්තර ටික එනවා. එතකොට එහෙම වුණොත් එහෙම හැදිලා තියෙනවා නම් account එක හැදිලත් SMS පණිවිඩය ලැබුණ නැත්නම් මට private WhatsApp message එකක් දාන්න. එතකොට මම account එක reset කරලා දෙන්නම්. හොඳයි. අපි බලමු ඊළඟට කොහොමද field officer කෙනෙක් field officersලා CSV file එක භාවිතා කරලා හදන්නේ කියලා. මම ඒකට දැන් මේ මගේ account එකෙන් මට ඒක පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට. මගේ account එකකින් field officersලා හදන්න බෑ. මගේ account එක පාවිච්චි කරලා හදන්න පුළුවන් district officersලා විතරයි. මම ඒක නිසා తాවකාලිකව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මම తాවකාලික account එකක් හදලා තිනවා. මම ඒ account එකෙන් log වෙලා ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද field officersලා හදන්නේ කියලා.
සමාව වෙන්න මම මයික් එක මියුට් කරලා කතා කරලා තියෙන මම ආපහු මුලින් ඉඳන් කියන්නම්. මම දැන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇඩ්මින් යූසර් කෙනෙක් හැටියට තමයි මම මේ ලොග් වෙලා මේක කරන්න හදන්නේ. එතකොට මුලින්ම ලොග් වුණාම මේ වගේ ඩෑෂ්බෝඩ් එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ යූසර් මැනේජ්මන්ට් යටතට ගිහිල්ලා යූසර් මැනේජ්මන්ට් තියෙන කොටසේ ෆීල්ඩ් ඔෆිසර් ඉම්පෝර්ට් කියන කොටසට අපි යනවා. එතෙන්ට ගියාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි පෙන්වන්නේ අපිට ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් CSV ෆයිල් එකක් පාවිච්චි කරලා හදාගන්න තියෙන තැන මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. එතකොට මෙතන අපිට මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍යයි sample CSV ෆයිල් එක. sample CSV ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇහෙනවද ඔයගොල්ලන්ට මම කියන එක? ආයි මෙසේජ් එකක් දාලා බලන්න. ඇහෙනවා? හරි. දැන් මේ අපිට sample CSV ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මෙතන දකුණු අත පැත්තේ උඩ කෙළවරට ගියාම download sample කියලා බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්ත ගමන් දැන් මෙතන නම් මගේ account එකේ මගේ මෙතන account එකේ save කියලා අහනවා. ඔයගොල්ලෝගේ එහෙම වෙන්නේ නැහැ. download කියලා දින්න ගමන් automaticallyම download කියන folder එකට මේක save වෙනවා automaticallyම. මෙතන මං වෙනස් විදියකට මේ account එකේ log වෙලා ඉන්නේ. ඒකයි මෙහෙම save as අහන්නේ. මේ කොටස ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝගේ automaticallyම save වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ දැන් downloads වල මේක save වුණා. එතකොට අපි downloads වලට ගිහිල්ලා බැලුවාම මේ file එක මෙතනින් අපිට බලන්න පුළුවන්. මේ තියෙන download වෙච්ච file එක අපිට මෙතන ගියාම downloads වල මේ වගේ පෙන්නනවා user import sample 8.csv කියලා. එතකොට අපි දැන් මේ file එක open කරගන්නවා මේකට data දාන්න. එතකොට මේ csv කියන file type එක සාමාන්‍යයෙන් අපේ computer එකේ open වෙන්නේ excel කියන application එකේ. එතකොට අපි මේක double click කරාම excel වල තමයි open වෙන්නේ. මතක තියාගන්න හොඳට මෙන්න මේ step එක හොඳටම මතක තියාගන්න. මේ වගේ දැන් මේ ෆයිල් එක ඕපන් කරන්න හදනකොට මෙතන Excel වලින් මැසේජ් එකක් එනවා මේ ෆයිල් එක කන්වර්ට් කරන්නද එපාද කියලා. ඒ කියන්නේ මේක අහන්නේ මේක CSV ෆයිල් එකක් මේක XLX වලට. ඒ කියන්නේ Excel ෆයිල් එකක් විදියට කන්වර්ට් කරන්නද කියලා. මතක ඇතුවම මතක තියාගන්න මේ ස්ටෙප් එක මෙතන කන්වර්ට් කරන්න එපා. do not convert කියන බටන් එක ඔබන්න. කන්වර්ට් කරන්න යන්න එපා. කන්වර්ට් කරොත් ඕගොල්ලන්ට මේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න බෑ. අනිවාර්යයෙන්ම error එකක් එනවා. ඒකින්ද මේ ස්ටෙප් එකේදී මතක තියාගන්න මේ මැසේජ් එක එනකොට don't convert කියන බටන් එක ඔබන්න. හරිද? ඔබලා ඊට පස්සේ Excel ෆයිල් එක CSV ෆයිල් එක මේ වගේ ඕපන් කරගන්න. ඕපන් කරගෙන මේ වගේ ඔයගොල්ලොන්ගේ මේ තියෙන තොරතුරු මේ ඕඩර් එක වෙනස් කරන්න යන්න එපා මොනම හේතුවක් නිසාවත්. first name last name NIC number phone number email කියන මෙන්න මේ කොටස් ටික වෙනස් කරන්න නැතුව මේ පිළිවෙලට මෙතන තියෙන sample data එක මකලා ඔගොල්ලෝ data ටික upload කරගන්න මේකේ first name last name මේ විදිහට පල්ලෙහාට data ටික upload කරගන්න. මට මෙතෙන්දී අමතක වෙච්ච දෙයක් කියන්න ඕන ඔයගොල්ලොන්ට. දැන් මෙතන NIC number කියන එක ඔයගොල්ලොන්ට මේ වගේ දැන් V අකුර තියෙන NIC number එක දැම්මහම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේක අංක 12කින් යුත් NIC number එක enter කරනකොට මෙන්න මේ වගේ කෙටි වෙනවා මේක. මේ වගේ අංක කෙටි වෙනවා මේක සමහර වෙලාවට ටෙක්ස්ට් දැම්මම හරියනවා. සමහර වෙලාවට ටෙක්ස්ට් දැම්මම හරියන්නේත් නැහැ. ඒක හදාගන්න ඕන නම් ඕගොල්ලොන්ට මේ ක්‍රමවේදය මතක තියාගන්න. මේ කොලම් එක සිලෙක්ට් කරලා right click කරලා format cells යන්න. format cells ගිහිල්ලා මෙන්න මේ fraction කියන එක දාන්න. 1 2 3 4 8 ඉඳන් 5 වෙනි එක. percentage කියන එකට පල්ලෙහා scientific කියන එකට උඩින් තියෙනවා fraction කියලා එකක්. fraction කියන data type එක තෝරලා okay කරන්න. එතකොට මේක අර සාමාන්‍ය අංක 12 identity card numbers පිළිවෙලටම හැදෙනවා. පැහැදිලිව ඒක මතක තියාගන්න fraction කියන එක. ඊට පස්සේ මේ විදිහට මේක හදලා මම මෙතන මේ identity card number එක delete කරනවා. කරලා දැන් මම මගේ data එක විදිහට මේ sample data එකම තමයි තියන්නේ. මෙහෙම තියලා දැන් ඔයගොල්ලෝ පල්ලෙහාට මේකේ data ටික add කරගෙන යන්න. හරි විදිහට valid numbers ටික දාලා මේකේ phone numbers එහෙමත් වැරදුනොත් valid මේ කියන්නේ නම්බර 10 නැතුව අඩුවෙන් දැම්මොත් අප්ලෝඩ් කරනකොට error එකක් එනවා එතන වැරදි කියලා. ඒතකොට මේ data එක අයින් කරලා තමයි ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න වෙන්නේ එහෙමනේ.
ඒකින්ද මතක තියාගන්න හරියට valid numbers ඒ කියන්නේ valid කියන්නේ invalid numbers උනාට කමක් නැහැ නම්බර 10ක් තියෙන්න ඕන. නම්බර 10ට අඩු වුණොත් එතන ගැටලුවක් හිටිනවා. ඊට පස්සේ මේක සේව් කරගන්න. සේව් කරගෙන මතක තියාගන්න මේක සේව් කරනකොට දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ මේක CSV ෆයිල් ෆෝමැට් එකම තියාගන්න කියලා. දැන් ඊට අමතරව මෙන්න මේ CSV කියන එකට අමතරව මේ ෆයිල් එකේ නම user import user-import-sample මෙන්න මේ කොටසත් වෙනස් කරන්න එපා ෆයිල් නේම් එක. මේ ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් නේම් එකම මේ විදිහටම තියාගන්න. සමහරු CSV ෆයිල් එකක් විදිහට තියලා මේ ඉස්සරහ කොටස වෙනස් කරලා තියෙනවා. field officer ෆයිල් කියලා නම වෙනස් කරලා තියෙනවා. එහෙම නම වෙනස් කරලත් අප්ලෝඩ් කරන්න ගිහින් තියෙනවා. එතකොට එහෙම අප්ලෝඩ් කරාමත් එරර්ස් එනවා. ඒකින්ද මේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එකේ නමත් ෆයිල් ටයිප් එකත් එක්ස්ටෙන්ෂන් එකත් මොනම විදිහටවත් වෙනස් කරන්න යන්න එපා. අනිත් එක දැන් මේ ඩවුන්ලෝඩ් වෙනකොට මේ 8 ඉලක්කමක් වැටෙනවනේ. ඒ කියන්නේ මේක මීට කලින් 7 වතාවක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. මේ 8 වෙනි ෆයිල් එක කියලානේ. මේකත් මකලා දාන්න. මේක ඒ කියන්නේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එක ඇතුළේ තියාගෙන මේක මකන්න දෙන්නේ නැති වෙයි. මොකද මේ නමෙන් තව ෆයිල් එකක් තියෙන හින්දා. ඒකින්ද වෙන කොහෙට හරි මේ ෆයිල් එක කොපි කරගෙන user-import-sample.csv කියන විදිහට මේ ෆයිල් නේම් එක හදාගන්න අප්ලෝඩ් කරන්න කලින්. දැන් මගේ sample ෆයිල් එක මම C drive එකට මම කොපි කරලා තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ෆයිල් නේම් එක හදලා තියාගන්න. user-import-sample.csv කියලා මෙන්න මේ විදිහට අර ඩවුන්ලෝඩ් වෙච්ච ඔරිජිනල් ෆයිල් එකේ විදිහටම ෆයිල් නේම් එක සහ එක්ස්ටෙන්ෂන් එක තියාගන්න ඕනේ. මේ විදිහට අප්ලෝඩ් කරන්න කලින් මේ විදිහටම තියාගන්න ඕනේ වැලිඩ් data එක. හරි. දැන් අපි ඊට පස්සේ මේක හදාගත්තට පස්සේ ඊට පස්සේ අපි ආපහු සිස්ටම් එකට යනවා. ආපහු සිස්ටම් එකට ගිහිල්ලා අපි ඩවුන්ලෝඩ් කරගත්ත තැනටම ගිහිල්ලා ඊට පස්සේ අපි මුලින්ම ඩිවිෂනල් සෙක්‍රටේරියට් එකක් තෝරන්න ඕනේ. දැන් මගේ මෙතන මහරගම කියලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති ඔයගොල්ලෝගේ accounts වලට ඩිවිෂනල් සෙක්‍රටේරියට් එකක් assign කරලා නැත්නම් මෙන්න මෙතන ඔයගොල්ලන්ට හිස් එකක් එන්නේ not assign කියලා. එතකොට ඔයගොල්ලන්ට accounts හදන්න බෑ. ඒකින්ද එහෙම සිද්ධියක් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම district officerව දැනුවත් කරලා මෙතෙන්ට ඔයගොල්ලෝගේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය එකතු කරගන්න. එතකොට දැන් මගේ තියෙන මහරගම ඔයගොල්ලෝගේ accounts වල තියෙන ඔයගොල්ලෝගේ නම එහෙම එකතු කරගන්න. එකතු කරගෙන ඊට පස්සේ අපි දැන් හදාගත්ත ෆයිල් එක මෙන්න මෙතනින් select කරලා සිස්ටම් එකට අප්ලෝඩ් කරන්නයි යන්නේ. එතකොට choose file ගිහිල්ලා දැන් මම කියවනේ මගේ C drive එකේ තියෙන්නේ කියලා. C drive එකේ මෙන්න මේ ෆයිල් එක මම අප්ලෝඩ් කරනවා. එතකොට අප්ලෝඩ් කරාම මේ විදිහට ෆයිල් නේම් එක මෙතන එනවා මේ විදිහට. මෙහෙම ෆයිල් නේම් එක ආවයින් පස්සේ දකුණු අත පැත්තේ තියෙනවා load field officers කියලා නිල් පාට බටන් එකක් ලොකු. මේ බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ අවස්ථාව වෙනකොට මෙන්න මෙහෙම පල්ලෙහාට ඕගොල්ලොන්ගේ අප්ලෝඩ් කරපු CSV ෆයිල් එකේ තියෙන data ටික මේ වගේ දිස් වුණා කියලා කියන්නේ ඕගොල්ලෝ හරියට steps ටික කරලා. සමහරුන්ට මෙහෙම එන්නේ නැතුව මෙතන data ටික එන්නේ නැතුව නිකන් කොටු අමුතු ඉලක්කම් heart එක එක රූප වගේ එන්න ගන්නවා. එහෙම එන්නේ අර මං ඉස්සෙල්ලා කියපු විදියට CSV ෆයිල් ෆෝමැට් එකකින් නැතුව Excel ෆයිල් ෆෝමැට් එකට හදලා හරි නැත්නම් මෙන්න මේ user import sample කියන ෆයිල් නේම් එක වෙනස් කරොත් එහෙම කරලා අප්ලෝඩ් කරොත් මෙයා මේ ෆයිල් එක ඇතුලේ තියෙන data කියවන්නේ නැහැ. මෙතෙන්ට අර වගේ error message එකකුත් නෙමෙයි අර වගේ banner එකක් නිකන් එක මේ special characters තියෙන banner එකක් තමයි මෙතන display කරන්නේ. එහෙම වුණා කියලා කියන්නේ අර ගැටලු දෙක සිද්ධ වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම කියපු ක්‍රමවේදයටම අප්ලෝඩ් කරන්න. එහෙම නැතුනොත් ඔයගොල්ලන්ට මෙතන data ගන්න බැරි වෙයි. ඊට පස්සේ හරි විදියට අප්ලෝඩ් වෙලා තියෙනවා නම් මේ වගේ ඔයගොල්ලෝගේ තොරතුරු ටික මෙතන පෙන්නනවා. එතකොට මෙතනත් ඔයගොල්ලන්ට බලලා තොරතුරු හරි නම් upload user කියන බටන් එක ඔබන්න. එතකොට මේ මෙතන ඉන්න හැම field officer කෙනෙක්ටම තියෙන තොරතුරු අදාළ මේ accounts 60ක් තියෙනවා නම් මේ 60ටම user accounts create වෙනවා. මම මේ දැන් මෙතන මේ බටන් එක ඔබන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මෙතන මහරගම ප්‍රාලයකට මේ විදියට user account එකක් create වෙනවා field officer කෙනෙක්ට. ඒකින්ද මම හදන්නේ නැහැ. එතකොට බලන්න දැන් මෙතන මෙහෙම කරායින් පස්සේ ඕගොල්ලෝ මේ විදියට account එක හැදුවාම මේ set එකටම එක සැරෙන්ම SMS එක ඕගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. මේ ටික එකතු වෙලා bulk එකක් විදියට තමයි මේ SMS එක generate වෙලා SMS එක dispatch වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අද දවස් ඇතුළත හදනේම අද දවසේ රෑ 10ට විතර වගේ තමයි SMS එක ඕගොල්ලන්ට ලැබෙන්න සැලැස්වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ විදියට හෝ සාමාන්‍ය විදියට ඕගොල්ලෝ account එකක් හැදුවොත් චුට්ටක් දවසක් විතර බලන්න SMS එක ලැබිලාද නැද්ද කියලා. ඕගොල්ලෝ account එක හදපු ගමන් මේ විදියට අප්ලෝඩ් කරලා account එක හදපු ගමන් SMS එක ලැබෙන්න ප්‍රමාද වුණාට account එක එතනම create වෙනවා ඕගොල්ලෝගේ.
එහෙම ක්‍රියේට් වුණාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන user management ගිහිල්ලා user manage වලට ගියාම මෙන්න මෙතන තියෙන search button එකෙන් ඔයගොල්ලන්ට email address එක දීලා බලා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ accounts 50ක් විතර හැදුවා නම් ඒ 50න් අහඹෝ email address එකක් තෝරලා බලන්න ඒ account එකට හැදිලාද කියලා. එතකොට හැදිලා නම් ගැටලුවක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී ඔයගොල්ලෝ CSV ෆයිල් එකක් අප්ලෝඩ් කරනකොට හරි එහෙම නැත්නම් තනිව user accounts හදනකොට හරි ඔයගොල්ලොන්ට prompt වෙන්න පුළුවන් ඔයගොල්ලොන්ගේ පැත්තෙන් message එක මෙතන account එක හැදුනා successfully හැදුනා කියලා. නමුත් back end එකට මේ account එක හැදිලා නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ database එක පැත්තට account එකක් create වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අවස්ථාවේදී තියෙන මේ system එකේ ගැටලුවක් හෝ internet වල තියෙන ගැටලුවක් හෝ server එකේ තියෙන ගැටලුවක් හින්දා එහෙම හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලොන්ගේ පැත්තට ඕගොල්ලොන්ගේ මුහුණතට මේක හැදුනා කියලා message එකක් එන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම බලන්න පාස්වර්ඩ් එක ලැබුණ නැහැ කියලා මට මැසේජ් එකක් දාන්න කලින් ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න මෙතනින් යූසර් නේම් එකට අදාළ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරලා මේකට account එකක් හැදිලාද කියලා. එහෙම හැදිලා නම් විතරක් මට එවන්න පාස්වර්ඩ් එක රීසෙට් කරන්න. හැදිලා නැත්නම් ආයේ ඊමේල් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට account එකක් හදන්න පුළුවන්. එහෙම හදලා පාස්වර්ඩ් එක ලැබුණ නැති වුණොත් දවසක් බලන් ඉඳලා එහෙම මට එවන්න. එතකොට ඔන්න ඔය තොරතුරු ටික තමයි මට ඔයගොල්ලොන් එක්ක බෙදා හදා ගන්න උවමනා වෙලා තිබුණේ. එතකොට මීට අමතරව මොනවා හරි තව ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. දැන් අවස්ථාව ඔය තොරතුරු ටික තමයි. මෙතන CSV ෆයිල් එක අප්ලෝඩ් කරන එක ආයෙ වතාවක් කියලා දෙන්න අවශ්‍ය නම් මම ආයෙ කියලා දෙන්නම්. එක සැරේ මම කියලා දුන්නේ. ඔයගොල්ලන්ට මේ ගොඩක් අය රෙකෝඩින් ඉල්ලලා තිබුණා. රෙකෝඩින් එක මම දෙන්නම්. මේක දැන් මේ සෙෂන් එකත් ඉවර වෙලා මම ඔක්කොම සෙෂන්ස් ටික මේ YouTube එකට දානවා. YouTube එකට දාලා ඔයගොල්ලන්ට group එකේ share කරන්නම් YouTube link එක. එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක ආපහු. ඌමනා නම් ආයෙ වතාවක් මම කියලා දෙන්නම් CSV ෆයිල් එක අප්ලෝඩ් කරන්න හැටි. අවශ්‍යද? අවශ්‍ය නම් කියලා දෙන්නම් ගැටලුවක් නැහැ. මේක normal හදන හැටි අපිට දැනගන්න බැයිද එක්කෙනෙකුට අර තනි විදිහට? මොනවද මේ ෆීල්ඩ් ඔෆිසර්ටද? ඔව්. බල්ක් එකක් විතර නැතුව මේ අර CSV බල්ක් එකක් විදියට නැතුව දැන් ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් බල්ක් එකක් විදියට හදනවා ෆීල්ඩ් ඔෆිසර් ඉම්පෝර්ට් කියන එකෙන් යන්නේ. ඔව්. එහෙම යනවා යූසර් මැනේජ් කියන කොටසට. හරිද? යූසර් මැනේජ් කියන කොටසට ගිහිල්ලා අලුත් යූසර් කෙනෙක් හදන්න මෙන්න මේ ක්‍රියේට් නිව් යූසර් කියන බටන් එක ඔබන්න. එබුවාම එතකොට මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. එතකොට මෙතෙන්දී අනිවාර්යයෙන්ම මේ ඉල්ලලා තියෙන තොරතුරු ටික අනිවාර්යයෙන්ම පුරවන්න හිස් තියන්න එපා. මේ ටික පුරවන්න first name last name NIC number මේ V අකුර දාලා හරි එහෙම නැත්නම් 12 අංකේ හරි මේ විදිහට පුරවලා email address එකක් දාන්න. email address එක මෙතෙන්දී email address එක වැරදුනා කියලා ගැටලුවක් නැහැ. අනිත් එක මේ LGN එකේ තියෙන email එකක් වුණා කියලා ගැටලුවක් නැහැ. මෙතෙන්දී email account එක මෙතන අපි පාවිච්චි කරන්නේ මේ පද්ධතියට ලොග් වීම සඳහා user name එක විදියට විතරයි. ඉන් එහාට මේ email එකට emails එන්නෙත් නැහැ මුකුත් එන්නේ නැහැ. ඒකින්ද ගැටලුවක් නැහැ. වැරදි email එකක් පාවිච්චි කරා කියලා. mobile number එක අනිවාර්යයෙන්ම valid mobile number එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී user role එකේදී user role කියන කොටසට ආවහම මෙතෙන්දී මේ තියෙන field officer කියලා එකක් අපි සාමාන්‍යයෙන් divisional user පාවිච්චි කරලානේ usersලා හදන්නේ division එකේ ඉන්න කට්ටියට. field officer කියන එක පාවිච්චි කරන්නේ. field officer කියන එක පාවිච්චි කරාම එතකොට field officerට අදාළ user account එක තමයි අපි හදන්නේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්දී field officerට අදාළ ministry එක මෙතන list එකක් එන්නේ නැහැ. list එකෙන් තෝරලා ගන්න. ඕගොල්ලන්ට අතින් තමයි type කරන්න වෙන්නේ field officer අදාළ වෙන අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව මෙතනින් type කරන්න. ඊට පස්සේ section කියන එකට automaticallyම field affairs කියන එක add වෙලා තියෙනවා. මේ section එකට ආයෙ එකක් add කරන්න අවශ්‍ය නැහැ. මෙතෙන්දී මොනවත් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ divisional secretariat එක add කරන්න ඕන. දැන් මගේ මහරගම හින්දා මහරගම පෙන්නන්නේ මෙතන. මෙතෙන්දී මට ඉස්සෙල්ලා එක දෙයක් කියන්න අමතක වුණා. අර CSV ෆයිල් එක පාවිච්චි කරලා field officersලා හදනකොට මෙන්න මේ CSV ෆයිල් එකේ මේ ministry එක හෝ දෙපාර්තමේන්තුව add කරන්න නැහැ CSV ෆයිල් එකේ. එතකොට CSV ෆයිල් එකෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරලා accounts හැදුවායින් පස්සේ හදලා username password ඒ අදාළ පුද්ගලයන්ට ලැබුණාට පස්සේ ඒගොල්ලොන්ට කියන්න ඒ username password පාවිච්චි කරලා ඒගොල්ලොන්ගේ system එක ඇතුළේ log වෙලා මෙන්න මේ profile කියන කොටසට ගියාම profile එක ඇතුලේ ඒගොල්ලොන්ට පුළුවන් profile එක edit කරලා මෙන්න මේ ministry ආමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව ඇතුළත් කරන්න. ඒක CSV ෆයිල් එකෙන් අප්ලෝඩ් කරනකොට ඔයගොල්ලන්ට මතක ඇතිනේ මේ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව අපි ඇඩ් කරන්නේ නැහැ නේ CSV ෆයිල් එකට. first name last name identity card number
ටෙලිෆෝන් නම්බර් ඊමේල් ඇඩ්‍රස් විතරනේ අපි එන්ටර් කරේ. අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව ඇඩ් කරන්නේ නැති ඉඳලා ඒ කොටස හිස් වෙන්නේ එහෙම හදන අයගේ ප්‍රොෆයිල් එකේ මේ කොටස හිස් වෙන්නේ. එතකොට account එක හැදිලා password එක ලැබුණාන් පස්සේ password එකෙන් log වෙලා ඒගොල්ලොන්ගේ account එක ඇතුළට ගිහලා ඒගොල්ලොන්ට මේක type කරගන්න කියන්නේ profile එක ඇතුළේ. ඊට පස්සේ මේ විදිහට මිනිස්ට්‍රිය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව දැම්මා section එක field affairs automatically මෙනවා. ඊට පස්සේ අදාළ divisional secretariat එක තෝරලා create user බන්න. එතකොට අර වගේම තනි තනියෙන් field officerට එක field officer කෙනෙක්ට user account එකක් create වෙනවා. එතකොට මේ ආකාරයෙන් තව ගැටලුවක් අහලා තිබුණා මේ දැන් අපිට field officersලා CSV ෆයිල් එක පාවිච්චි කරලා එක සැරේට පුළුවන් අප්ලෝඩ් කරන්න කීප වතාවක් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට කැමති වතාවක්. දැන් මේ අවස්ථාව වෙනකොට ඔයගොල්ලන්ට field officersලා 10 දෙනෙක් ගෙනන් තොරතුරු ලැබිලා තියෙන්නේ. ඒ 10 දෙනාගේ තොරතුරු අප්ලෝඩ් කරලා ඇතුළත් කරන්න. ඊට පස්සේ තව 10 දෙනෙක් ගිහුවොත් තව 20ක ලැබුණොත් ඒ 20ක කරන්න. හැබැයි මතක තියාගන්න ඩුප්ලිකේට් කරන්න එපා. කලින් අප්ලෝඩ් කරපු data දෙවෙනි ෆයිල් එකට දාලා ආයෙ අප්ලෝඩ් කරන්න යන්න එපා. එතකොට error එකක් එයි මේ phone number එක already තියෙනවා කියලා. හරි පැහැදිලි සර්. එතකොට අපි අතන අර මේ කැටගරි එක තෝරද්දි ෆීල්ඩ් ඔෆිසර්ලාට ඕක දාලා මේ දැන් AD planning එතකොට DSP එහෙම හදද්දි අපි divisional user කියන කැටගරි එක නේද සර් තෝරගන්නේ අපි. AD planning ට කියලා මේකේ විශේෂයෙන්ම account එකක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ඇත්තටම විශේෂයෙන්ම accounts වර්ග තියෙන්නේ කීපයයි. දැනට හදපු නැති account එක තමයි ප්‍රාදේශීය ලේකම් තුමාට හෝ තුමියට විශේෂ account එකක් තියෙනවා. ඒක තාම හැදිලා නැහැ. අපි ඒ පහසුකම් ලබා දීලා නැහැ. ඊට අමතරව තියෙන divisional admin කියලා account එකක් තියෙනවා. divisional user කියලා තියෙනවා. field officer කියලා තියෙනවා. එතකොට ඔන්න ඔය ඒවයි කොටස් වලින් තමයි ඔයගොල්ලොන්ට AD planning ට හෝ කවුරු හරි sectional head කෙනෙක්ට හදන්න ඕනේ. එතකොට දැන් ඔයගොල්ලෝ දැන් ඕගොල්ලොන්ගේ දැන් මෙතන මොකද්ද මේකේ ප්‍රධානම account එක තමයි ප්‍රාලේයකේ ප්‍රධානම account එක තමයි divisional admin කියන account එක. ඒතකොට divisional admin කියන account එකෙන් තමයි අනිත් අයට accounts හදලා දෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලොන්ට දැන් AD planning ට account එකක් හදන්න ඕනොත් මේ account එකක් සාමාන්‍ය divisional user කෙනෙක් විදියට account එක හදලා දීලා ඒක planning section එකට add කරලා තමයි හදන්න වෙන්නේ. AD planning ට කියලා විශේෂම හැම account වර්ගයක් නැහැ. ඒ කියන්නේ sectional head ට විශේෂ account එකක් නැහැ මේකේ. සාමාන්‍ය user කෙනෙක් විදියටම තමයි sectional head ටත් account එක හදන්න ඕනේ. එතකොට මෙතෙන්දී දැන් admin user ට අමතරව තව users ලට ඒ කියන්නේ දැන් sections මේකේ 7ක් තියෙනවනේ. ඉතින් ප්‍රනිදි මැඩම් කිව්වා වගේ sections 7ක් තියෙනවා. ඒතකොට මේ sections 7ට දැන් individual sections වලට අවම වශයෙන් එක user කෙනෙක් හරි ඉන්න ඕනේ එක්කෙනෙක් හරි data දාන්න. එතකොට ඕගොල්ලෝ හිතනවා නම් එක්කෙනෙක් මදි දෙන්නෙක් අවශ්‍යයි කියලා. දෙන්නෙක් හැදුවත් ගැටලුවක් නැහැ. නමුත් අනවශ්‍ය විදියට එක section එකකට 3-4 දෙනෙක් හදලා accounts හදාගන්න එපා. මොකද එහෙම වුණොත් අනවශ්‍ය විදියට මේකේ data ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ system එක slow වෙන්න ගන්නවා අනවශ්‍ය විදියට. එතකොට ඔයගොල්ලන්ට වැඩ කරගෙන යන්න බැරි වෙයි. අත්‍යවශ්‍ය නම් විතරක් ඔයගොල්ලෝ තව accounts හදාගන්න. අනවශ්‍ය විදියට නිකන් accounts හදන්න යන්න එපායි. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මම බැලුවච්චේ මේ අපේ username password ඇවිල්ලා තියෙනවා වැඩ කරන්නේ නැහැ කියලා 6ක් තියෙනවා තාම. මට WhatsApp කරපු ටිකද පෙරේදා? නෑ. ආව් පෙරේදා කරේ මම. ඔව් මට පෙරේදා කරපු ඉඳලා ඊයේ ඉඳන් මම මේ ට්‍රේනින් සෙෂන් වලට ලෑස්ති ඉඳලා ඒක මට අල්ලන්නවත් උනේ නෑ. මම දැන් අද මේ සෙෂන් එක ඉවරලා මම හෙට වෙනකොට ඔයාලට ලැබෙන්න සලස්සන්නම් ඒ ටික. නැත්තම් මම සාමාන්‍යයෙන් දාපු ගමන් අනිත් පැත්තට දානවනේ. මේ ට්‍රේනින් සෙෂන් දෙක හින්දා තමයි මට ඒක කරගන්න බැරි වුනේ. මම ඒක දාන්නම් ඒ ටික. හරි ඔකේ thank you. මේ අපි කතා කරන්නේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඔව් කියන්නේ. අපිට තියෙන ගැටලු ටික මම ප්‍රාදේශීය ලේකම් කතා කරන්නේ අපි අංශ වලින් දැන් එන්ටර් කරගෙන යනකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගිණුම් අංශේ විශ්‍රාම වැටුප් කටයුතු ගත්තොත් C වලින් අහනවා බැංකුවෙන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයන් වෙත වවුචර් පත් තැපැල් කිරීම. එතකොට ඒකෙම අහනවා H වලින් වාර්ෂිකව විශ්‍රාම වැටුප් ගෙවීම වාර්තාවක් නිකුත් කර ඇත. ඊළඟට N වලින් අහනවා විශ්‍රාමිකයන්ගේ භාරකරුවන්ට වවුචර් ලබා දීම. P වලින් අහනවා පළාත් පාලන විශ්‍රාම වැටුප් බිල්පත් පියවීම සම්බන්ධ කටයුතු. දැන් අන්න ඒ වගේ කටයුතු දැන් වෙන්නේ නැති නෑ. එතකොට අපිට අර මෙතන කියන්නේ A සිට Q දක්වානේ. එතකොට ඒක යනකොට සමහර තැන් වලින් අපිට ඒක කරගෙන යන්න බැරි වෙනවා. එතකොට මොකද ඒ කියන්නේ කෙරෙන්නේ නැති ඒවට මොකද කරන්නේ අපි අර පිළිවෙලට යනකොට? මැඩම් එහෙම මැඩම්ලට අදාළ නොවන මොනවා හරි අයිටම් එකක් තියෙනවා නම් ඒවා හිස්ව තියන්න.
තියලා අවසානයේ මැඩම්ට තමයි සබ්මිෂන් එක කරන්න තියෙන්නේ මැඩම්ගේ account එකෙන් log වෙලා. එතකොට එතන මැඩම් අපි රිමාර්ක්ස් වශයෙන් මම ඒකේ ෆෝමැට් එක ෂෙයා කරන්නම් ඒක තියෙන විදිය. එතකොට ඒ සබ්මිෂන් පේජ් එකේදී මැඩම්ට ප්‍රාදේශීය ලේකම්තුමාට හෝ තුමියට රිමාර්ක්ස් දාන්න අවස්ථාවක් එනවා. ඒ රිමාර්ක් එකේදී මැඩම් සඳහන් කරා නම් මෙන්න මේ කොටස අදාළ වෙන්නේ නැහැ කියලා ඒක හොඳටම ප්‍රමාණවත්. එතකොට ආයේ ප්‍රශ්නයක් තමයි දැන් හැම අංශෙන්ම අහනවනේ කාර්යාල සැකැස්ම සිටියම ඔය විස්තර කරනවා මගේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ ටික විස්තර කරනවා අංශවල එකින් එකට තියෙනවානේ කාර්යාල පිරිසැකස්ම සහ සංවිධාන සටහන වගේ යටතේ තියෙන්නේ අණු කොටස් 11ක් විතර. එතකොට සාමාන්‍යයෙන් අපේ දැන් අපි හිතමුකෝ බිම් සැලැස්ම කියලා. බිම් සැලැස්ම මුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම එකයි තියෙන්නේ. එතකොට මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අංශයේ පිරිසැකස්ම වෙනම අංශයේ ගහන එකද නැත්නම් කොහොමද එතන ඒක ඒකත් වෙනම තියෙනවා. අංශයට ඇතුල් වෙන්න පෙර හෝ අංශයට ඇතුළු වුණු ගමන් වෙනම එකක් අංශයේ තියෙන එක තමයි එතනදී බලාපොරොත්තු වෙන්නේ. නෑ එතකොට වැසිකිලි පහසුකම් එහෙමත් අහනවනේ. එතකොට මේ සීමිත ඉඩකඩක් තියෙන ඔෆිස් වල අංශ වලට ඒ වගේ පහසුකම් නැහැනේ. මෙතන තියෙන්නේ මැඩම් මේ අපි ඇබ්සොලියුට් සිටුේෂන් එකක් ගැනනේ බලලා තියෙන්නේ. එතකොට ඒ නැතිව මැඩම් මෙහෙම නැහැ කියලා මාක් කරන්න. ඇත්තට මේක මැඩම්ලට විතර නෙමෙයි මම හිතන්නේ පොදුවේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තියෙන ගැටලුවක්නේ. එතකොට මෙතන අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් එක්ක තොරතුරු බෙදා ගන්න නිසා සමහර විට ඒකට මැඩම්ලට අවශ්‍ය කරන සහයෝගයක් එතනින් ඉදිරියේදී ලබා ගන්නත් හැකියාව ලැබේ. ඒ කියන්නේ සහයෝගයක් කියන්නේ අපි උදාහරණයක් ගමුකෝ මට තේරෙන්නේ දැන් අපි කියමුකෝ টয়ලට් පහසුකම් කියලා. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අංශයට ඒක තියෙන්න ඕනි කියන එකද? ඔව් මැඩම් මෙතන අපි බලලා තියෙන KPIs වලින් එතකොට හොඳම තත්වයේදී අපිට එහෙම එකක් තියෙන්න ඕනනේ පර්ෆෙක්ට් සිටුේෂන් එකකදී. එහෙම නැත්නම් මැඩම්ලා නැහැ කියලා මාක් කරන්න. ඒක මුළු ලංකාවෙම සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නැහැ කියන්නේ මේ රාජ්‍ය පරිපාලනයෙන් උදව් කළත් අපේ තියෙන පිහිටීම අනුව එහෙම ඇත්තටම හදන්න භූමියක් නේද නාගරික ඔෆිස් වල එහෙම තියෙන තැන් ඇති අර ඉඩ කඩ නැතිකමත් එක්ක හැබැයි හැමෝම හැම අංශෙම හැම නිලධාරියන්ටම පොදු තැනක ඒ පහසුකම අපේ තියෙනවා. එහෙනම් මැඩම් මේකෙදි උපරිම ලකුණ ගන්නත් පුළුවන් මැඩම් ඉතින්. ඒක දැන් අපි දැන් මේකේ අංශය අපි සම්බන්ධ කරලා දැන් අපි මැඩම් ඔය කියන টয়ලට් පහසුකම ඒ අංශයට අදාළ නැති වෙන්න අංශේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක මැඩම්ලා හරියන්න තියෙනවා පොදුවේ. ඒක එතකොට ඒක තියෙන්නේ ඒ කොටසේ තියෙන්නේ වෙන තැනක පිහිටලා දාලා තියෙනවා යොමු කරලා තියෙනවා. එතකොට ඒ අදාළ පොයින්ට් එකට ලකුණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අදාළ පොයින්ට් එකට කියන්නේ අංශයට ඒක තියෙනවා කියලා දැම්මොත් අපි හරිද නැහැ කියලා දැම්මොත් හරි තියෙනවා කියලා දාලා හැබැයි දැන් ඔයාලා බලන්න ආපු වෙලාවක කොහොමේ අංශි টয়ලට් නැහැ නේ කිව්වට අපි පෙන්නන්නේ අරක ගිහිල්ලා. මැඩම්ට සාධාරණව ඒක ජස්ටිෆයි කරන්න පුළුවන් නම් ඒක මේ තියනවා කියලා දුන්නට කමක් නෑ මැඩම් උත්තර. රයිට් නෑ ඒ පහසුකම් ඔක්කොටම තියෙනවා නමුත් අංශයට වෙනම නෑ. හැබැයි අවශ්‍ය ඒ කියන්නේ අංශයට ප්‍රමාණවත් විදිහට තියනවා කියලා මැඩම් සැටිස්ෆයි වෙනවා නම් මැඩම්ට මේක තියනවා කියලා ටික් කළාට කමක් නැහැ. මැඩම් මේ තියෙනට මම කලින් කිව්ව ෆෝමැට් එක මැඩම්ට අවසාන මේ සබ්මිෂන් එකට එන්නේ මෙන්න මේ විදිහේ එකක්. එතකොට මෙතනදී මැඩම්ට මොනවා හරි ඇඩ් කරන්න දෙන දෙයක් නැත්නම් මැඩම්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශේෂ කාරණයක් එහෙම දෙයක් දක්වන්න තියෙනවා නම් මේ මෙතන ඇඩිෂනල් රිමාර්ක්ස් කියන කොටුවේ ඒක දක්වන්න පුළුවන්කම තියෙනවා. ඔව් දැන් රෙජිස්ට්‍රාරන්ස් එහෙම අපේ ඇත්තටම ගොඩාක් ලොකු ගැටලු ඒ කියන්නේ අර දැන් නැති ආකෘති තියෙනවා ඩේ බුක් එහෙම ඒවත් අහලා තියෙනවනේ. එතකොට ඒකට අපිට එතකොට මේ සටහන් තමයි දාන්න වෙන්නේ. ඒක නෑ කියලා දාන්න බෑ. මොකද භාවිතේ නැති හින්දා නෑ. නමුත් ඒක මේ දැන් භාවිතා කරන්නේ නැති ක්‍රමයක් හින්දා සටහනක් දාන්න නේද වෙන්නේ එතකොට. ඔව් මැඩම් දැන් ඒකෙදි මැඩම් එතකොට ඒ වගේ දේවල් වලට මැඩම් දැන් අපි යූස් කරන විදිහ ගැන රෙජිස්ට්‍රාර් මිස් හෝ ඒ අදාළ ඒ දේ ගැන අවබෝධයක් තියෙනවනේ. ඔව්. එතකොට ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් ඒකෙදි එතන ටික් එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙනවා කියලා. ඔව් එතනදී දැන් පෙන්වන්න කියන එකම නෙමෙයි එතනදී සමාදේ. දැන් මේ performance එකේ සමහරක් ඒවා තියෙන reports හදන්නම කියලා නෙමෙයි. දැන් අපි හිතුවේ මේකේ ඔයාලා අහන A to Z ඔක්කොම
ඇත්තටම දැන් ක්‍රියාපිළිවෙල ඊට වැඩිය වැඩි දියුණු වෙලා හරි මොකක් හරි වෙලා නැති වුණාට මේකේ අහලා තියෙනකොට ඒක ඔව් කියන්නත් අපිට බෑ නෑ කිව්වොත් ලකුණුත් අඩු වෙනවා ඒ ඇත්තටම ඊට වැඩිය හොඳ ප්‍රොසෙස් එකක් අපේ ගිහිනුත් තියෙනකොට අපි කොතනද හිර වෙන්නේ කියන එකේ ඔව් දැන් මැඩම් දැන් අපිට මෙහෙම දෙන ආයතනයේ යම් කාරණාවක් තියෙන අලුතෙන් එකතු වෙච්ච කොටස් ටිකක්. ඒ වගේම තමයි යම් කාරණාවක් අපේ ආයතනයේ මෙන්න මේ කොටස් ටික අපි දැන් සමහරක් මම අපි අයින් කරලා තියෙනවා. දැන් මැඩම්ගේ ඩිසිෂන්ස් වලින් මේ කොටස මට අදාළ නැහැ. මේ කොටස අපිට ඇත්තට මේක මේ වැදගත් වෙන්නේ නැහැ. මම ඊට වඩා මම IT සම්බන්ධ ප්‍රෝග්‍රෑම්ස් ටිකක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ මේකට. එහෙම දෙයක් තියෙනවා නම් අර මැඩම් අර අපේ ප්‍රනිධි මැඩම් දැම්මේ අර මේ රීමාක් එකක් දාලා තියෙන එකේ ලියන්න පුළුවන්. අන්න එතනට ඒ කොටස යොමු කරන්න. මෙන්න මේ අංශයට අපි මෙන්න මෙවැනි කාර්යයන් අපි මේකට අලුතෙන් ඇඩ් කරා. හැබැයි මේ කාර්යයන් අපි මෙතනින් ඉවත් කරා. සමහරක් ඒවා රිපෝටිං වලට සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි සමහරක් ඒවා අපි ක්‍රියාල වැඩි දිනුගත් එක්ක මෙන්න මේ සිස්ටම් එකක් අප්‍රෝච් කරලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් ඔබ ඉදිරිපත් කරන්න හැකි. ඒ කියන්නේ මේ ෆෝම් එකේ තියෙන ඒවා ඩීවියේෂන් ඔයගොල්ලෝ බාර ගන්නවා කියන එක නේද? හොඳ ඒවා. ඔව් ඒ වගේම දැන් සමහර තැන් තියෙනවා මැඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොඩි එකක් නිසා රෙජිස්ට්‍රේෂන් එකක් ඇත්තෙම නැති. එතකොට අපි ඒ වගේදී විශේෂ සැලකීමක් කරලා ඒ අයට ඒ විදිහට තමයි ලකුණු ලබා දෙන්නේ. හරි. තේරුණා. thank you. තව ගැටලු තියෙනවා නම් වාචිකව හරි ඉන්බොක්ස් මාර්ගයෙන් හරි ඉදිරිපත් කරන්න පුළුවන්. ආයිබෝවන් මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඔව්. අර මූලික තොරතුරු ඇතුළත් කිරීමේ ගැටලුවක් අපිට තියෙනවා සම්පත් පැතිකඩ තොරතුරු සහ සංඛ්‍යා ලේඛන නිලධාරිගේ අත්පොතේ තොරතුරු ගැන බලපුවම 2023 තොරතුරු තමයි සංඛ්‍යා ලේඛන නිලධාරි ළඟ තියෙන්නේ. සම්පත් පැතිකඩ තොරතුරු 2024ට අප්ඩේට් වෙන තොරතුරු තියෙනවා. එතකොට අපි කොයි තොරතුරුද භාවිතා කරන්න වෙන්නේ මූලික තොරතුරු ඇතුළත් කරන්නේ? මැඩම් මේක පොඩ්ඩක් බලන්න මැඩම් අත්පොත 2024 වෙබ් පිටුවට දාලා තියෙනවා. හොඳයි. ඒක චුට්ටක් බලන්න. මම ආපහු පොඩ්ඩක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ චුට්ටක් අහලා බලන්නම්. ඒගොල්ලෝ 2024 රිපෝට්ස් ඔක්කොම දැම්මා කියන එක තමයි මට කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලෝ 2025 ව්‍යාපෘතිය දැන් ආරම්භ කරනවා කියන එක තමයි කතාව කිව්වේ. මම ඒක චුට්ටක් අහන්න. එහෙම නැති වුණොත් මැඩම් සම්පත් පැතිකඩ ආශ්‍රයෙන් සම්බන්ධ කරගන්න හැබැයි ඒවේ සත්‍යතාවයකට දැන් අපි හිතමුකෝ දැන් ජනගහනය වගේ තොරතුරක් අපි ඉදිරිපත් කරනකොට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනම සම්බන්ධ කරගන්න. දැන් අනිකුත් දෙපාර්තමේන්තු මැඩම් රිසර්ච් එකක් මගින්නේ සමහර ඒව එකතු කරගන්නේ. සම්පත් පැතිකඩ. ඔව්. එතකොට ඒ තොරතුරු ගන්නකොට මේ පොඩ්ඩක් පොඩි මේකක් අවධානයකුත් එක්කම ගන්න. මොකද සමහර ඩීටේල්ස් එනවා ටිකක් ඒවා මේ එන්නේ මැඩම් සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න බැරි data. දැන් උදාහරණයක් ඔය ජනගහනයේ ප්‍රශ්නේ පෞල් පසුබිම් වාර්තා පෞල් ගණන බැලුවත් ඔය ඔක්කොම එනකොට ඒක ටැලි වෙන්නේ නැහැ සමහරක් උත්තර. ඉතින් ඒක පොඩි අවධානයක් තියෙනවා. ඉතින් අනිත් දොරටුරු ඔබට හොයාගන්න පුළුවන්. මම ගොඩක් දුරට තියෙන ආහාර අනුපාතය, ගිනි අනුපාතය, වගේම සාක්ෂර අනුපාතය, ගුරු අනුපාතය, ඒ වගේම අනතුරු සම්බන්ධයෙන් යන අනුපාත. දැන් අනතුරු කිව්වහම අපිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක් ගන්න පුළුවන්. ඒ වගේ සෞඛ්‍ය සම්බන්ධිත තොරතුරු ටික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වලින් ගන්න පුළුවන්. ඒ විදිහට එකතු කරගන්න හැකියාවක් තියෙනවා නේද වැඩ? ඔව් අපි ඒක බලන්න වෙබ් පිටුව බලන්නම් 2024 අප්ඩේට් එක තියෙනවද කියන සංඛ්‍යාව. හරි thank you. මේකේ තව එකක් කෑගල්ලෙන් අහන්නේ මේ 25 නේ සිස්ටම් එකේ අවසාන දවසේ. ඒතකොට 25 සෙනසුරාදා දවසක් නේ. ඒතකොට 24 ඉවර වෙනවද 25 දවසත් අපිට අවසරේ තියද ඒ වැඩ ටික කරන්න? 25ත් ඒ කියන්නේ 26 වෙනිදා 0.0.0 වෙනකම්ම වෙලාව තියෙනවා. right. හරි. තව ගැටලු අපිට මොනවද තියෙන්නේ? විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එහෙම තරමක් සහභාගීත්වය අඩුයි කියලා තමයි අපිට පේන්නේ. ඒ දිස්ත්‍රික්කයෙන් තව මොනවද ගැටලු තියෙන්නේ? ප්‍රාදේශීය කාර්යාලය. හෙලෝ. කොහෙන්ද? හෙලෝ. ඔව් කොහෙන්ද මාත් කතා කරන්නේ? තමන්කඩුව ප්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුවෙන්. ඔව්. මේකේ අර මූලික දත්ත දැමීමේදී මේකේ 6 යටතේ තියෙන ශ්‍රම බල සහභාගීත්ව අනුපාතය කියන එක.
ඒකේ ඒක පුද්ගල ආදායම සේවා වියුක්ත අනුපාතය මේ දේවල් සම්බන්ධයෙන් අපි සංඛ්‍යාලේඛන මහත්මයාගෙන් අහපුවාම එතුමා මේ කියපු දෙයක් තමයි මේක ප්‍රාදේශීය මට්ටමින් සකස් කරන්නේ නැහැ කියන එක. අර කොළඹ ඔයාලා කරපු පයිලට් ප්‍රොජෙක්ට් එකේ මේකේ තොරතුරු ඇතුළත් කරේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මට මේ මොන තොරතුරු දෙකද? ඒක පුද්ගල සාමාන්‍ය ආදායම ප්‍රාදේශීයව එක කොට්ටාසයකට හදන්නේ නැහැ. ඒ වගේම ශ්‍රම බල අනුපාතය සේවා යුක්ත අනුපාතය මෙන්න මේ දේවල් එයා ඊට පස්සේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාටත් කතා කරා. එතුමාත් කිව්වේ ප්‍රාදේශීය මට්ටමින් මේ තොරතුරු නෑ ජාතික මට්ටමේ තොරතුරු තමයි තියෙනවා කියලා. අපි අවුරුදු 5ක තොරතුරු ගමනේ. මේ තොරතුරු දෙකම හැබැයි මේ මට මතක විදිහට කොළඹ දිස්ත්‍රික්කයේ තිබුණා. එයාලා කොහොමද ගත්තේ කියලා පොඩ්ඩක් මට කොළඹ කවුරු හරි ඉන්නවනම් දැනගන්න පුළුවන්ද? දැන් විශේෂකම් කාර්යාලය. උපාධි ලේකම් කරන්න. ඔහොස් එක මොකද්ද කියලා? අත විතර නම් කොළඹ දිස්ත්‍රික්කයේ කට්ටිය නෑ. කොළඹයි සහභාගී වෙන්නේ නැහැ. ඒක අපි සමහර වෙලාවට මෙහෙමත් ගත්ත කොළඹින් පිට බස්නාහිර පළාත සඳහා ගන්නකොට අර දිස්ත්‍රික්ට් ස්ටැටිස්ටිෂියන් ගාව තියෙනවා ඇනලයිස් නොකරපු සාම්පල් සර්වේ එකේ data ටික. එයා ඇනලයිස් කරලා නැති වුණාට ඩිවිෂනල් සෙක්‍රටේරියට් ලෙවල් එකට එයා ගාව තියෙනවා ඩිවිෂනල් සෙක්‍රටේරියට් ඒරියාස් වලට එකතු කරපු සාම්පල්ස්. ඒ සාම්පල් එකේ විස්තර වලිනුත් අපි අරගත්තා. hello madam. ඒ කියන්නේ මේ hello. ඔව් ඒ ප්‍රශ්නේ විසඳුණාද? ඒක ඒ පැහැදිලි ප්‍රශ්නේ ඇත්තටම මේ පැහැදිලි කරලා දුන්නා. ඒ තියෙන හැම එකක්ම මම බැලුවා මේ අපේ සංඛ්‍යාලේඛන මහත්මයාත් එක්ක කතා කරලා ඒ කියන්නේ මේ කොට්ටාසයකට හදන්නේ නැහැ. ඒක ජාතික මට්ටමේ විතරයි තියෙන කතාව තමයි කිව්වේ. හරි. ඒක කොට්ටාසයකට හදන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඒ දිස්ත්‍රික්කයට ඒක හදන්න එකතු කරපු මේ නියැදියේ දත්ත තියෙනවා යාලා ගාව. ඒ නියැදියේ දත්ත වලින් තමයි අපි මේ ටික හදලා අරගෙන තියෙන්නේ. ඒ නියැදියේ දත්ත යාගෙන් ඉල්ල ගන්න පුළුවන් නම් ඒක ඔබතුමාලට හදා ගන්න පුළුවන්. එහෙම කරගන්න අපහසුයි නම් ඔබතුමාලා ඒ දත්තය නැහැ කියලා සලකලා ඉදිරියට ගියාට කිසි ගැටලුවක් නැහැ. රිසෝස් ප්‍රොෆයිල් එක අපි ඔබතුමාලගේ කාර්ය සාධනය මනින්න කිසිසේත්ම අදාළ කරගන්නේ නැහැ. හරි okay right thank you. hello ඕකේ. කියන්න ඇහෙනවා. මට මම කතා කරන්නේ මල්ලපිටි ප්‍රාදේශික කාර්යාලයෙන්. තව මල්ලපිටි ප්‍රාදේශික කාර්යාලයෙන් කතා කරන්නේ. වෙන්ද? මල්ලපිටි ප්‍රාදේශික කාර්යාලයෙන්. මල්ලපිටි කුරුණෑගල. අපි තොරතුරු ඇතුළත් කිරීමේදී සමානවත්වදී වැරදි තොරතුරක් ඇතුළත් වුණොත් දැන් මේක අපිට එඩිට් කිරීමේ හැකියාවක් තියෙනවද ඒක නැවත පුළුවන්. ඒ කියන්නේ තොරතුරු ඇතුළත් කරපු පුද්ගලයාටම තමයි ඒක ආපහු වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඇඩ්මින් යූසර් කෙනෙක්ට පුළුවන් ඇඩ්මින් යූසර්ගේ account එකෙන් දාපු තොරතුරු බලන්න විතරයි වෙනස් කරන්න බෑ. එතකොට එක එක section වලට හදපු මේ users ලා ඉන්නෝනේ. ඒ user දැන් උදාහරණයක් විදිහට ඇඩ්මින් section එකේ ඉන්න user දාපු තොරතුරු එයාට වෙනස් කරන්න පුළුවන්. එතකොට සම්පත් පැතිකඩ තොරතුරු දාපු userට එයාගේ ඒ enter කරපු තොරතුරු ටික වැරදිලා enter කරොත් ආපහු වෙනස් කරන්න පුළුවන්. හැබැයි අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් අනුමත කරලා සබ්මිට් කරයින් පස්සේ වෙනස් කරන්න බෑ. ඊට කලින් දැනට ඒ පහසුකම ඔයගොල්ලන්ට ලබා දීලත් නැහැ. ඒකින්ද දැනට ගැටලුවක් නැහැ. නමුත් ඉදිරියේදී අපි කිව්වනේ ප්‍රාදේශීය ලේකම් තුමා හෝ තුමිය අර මේක අනුමත කරලා සාතික කරලා සබ්මිට් කරනවා කියලා. ඊට පස්සේ බෑ. ඊට පස්සේ තවත් ගැටලුවක් තියෙනවා. දැන් මූලික තොරතුරු යටතේ අංක 4 යටතේ තියෙන ජාතින් අනුව ජනගහනයේ ප්‍රතිශතය පවුල් සංඛ්‍යාව. දැන් ඒකේ කතෝලික කියලා තියෙනවා. එතන ආගමක් විදිහට යන නිසා දැන් අර සිංහල දෙමළ මුස්ලිම් ජාතිනේ. ඒතර කතෝලික ආගම නිසා මෙතන ජනගහනය බැලන්ස් කිරීමේදී අපිට අර කොටස තියෙන සමස්ත ජනගහනයට වැඩි ප්‍රමාණයක් තමයි මෙතන එන්නේ 100ට ගණනක් විතර ආවා. මොකද සිංහල කතෝලික ආගම අයත් ඉන්නවා මුස්ලිම් දෙමළ කතෝලික අදහනත් ඉන්නවා. ඒතර මේ සමස්ත ජනගහනය අපිට බැලන්ස් කිරීමේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක අපේ අතින් වෙච්ච මිස්ටේක් එකක්. ඒ නිසා ඒ කතෝලික කියන කොටස නොසලකා හැරලා කරන්න කියලා තමයි අපි දැනට අනෙක් සැසිවලදීත් උපදෙස් දුන්නේ. ඒ නිසා ඔබතුමාලට ඒක ඒ කොටස තොරතුරු ඇතුළත් නොකර කරන්න පුළුවන්. ඒ ගැටලුව වෙන නිසා. thank you. madam
user account හදද්දී වැරදි විදිහට අපිට account එකක් නිර්මාණය වුණොත් ඒක අපිට අයින් කිරීමේ හැකියාව තියෙනවද? වැරදි විදියට කියන්නේ මොකද්ද වැරද්ද කියන්නේ ඉස්සෙල්ලා මට. නෑ අපි අර section එකකින් වැඩි ප්‍රමාණයක් වගේ ගත්තොත් ඒ කියන්නේ හදන්න ඕන ප්‍රමාණයට වඩා වැඩියෙන් හැදුවොත්ද? ඔව්. ඔව් එහෙම වුණොත් අයින් කිරීමේ පහසුකම මටවත් නෑ. ඒකයි ගැටලුව මං කිව්වේ ඩිලීට් කරන්න බලාගෙන accounts හදන්න එපා කියලා. දැන් එහෙම හදන්න ඕන නම් මට පොඩ්ඩක් message එකක් දාන්න මේ accounts ටික ඩිලීට් කරන්න කියලා. ඒක ඉහළට දාලා මේ system එක develop කරන කට්ටියට දාලා තමයි ඒක ඩිලීට් කරගන්න වෙන්නේ. ඒ කියන්නේ user account ඩිලීට් කරන්න පහසුකම් මටවත් නැහැ. කමක් නැහැ. ඉතින් එහෙම ඩිලීට් කරන්න අවශ්‍ය නම් මට ඒ ටික දාන්න WhatsApp message එකක් private මම ඒ ටික ඩිලීට් කරලා දෙන්නම්. වෙන ගැටලු මොනවද ඔබතුමාලට තිබුණ? කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහොමයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සැලකිය යුතු තරම් දත්ත ඇතුළත් කිරීම කෙරිගෙන යන බව තමයි අපිට සිස්ටම් එක බැලුවම තේරෙන්නේ. ඒ නිසා මම හිතන්නේ සමහර විට අනෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනට නොදැනිච්ච අඩුපාඩුවක් හෝ අභියෝගයක් එතුමන්ලට හම්බ වෙලා තියෙන්න පුළුවන්. අපිට එහෙම විශේෂ කාරණා ගැන කලින් කතා කරා වගේ කියන්න පුළුවන්ද? සර් හෙලෝ කියන්න. සර් මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මට සර්ගේ WhatsApp නම්බර් එක දෙන්න පුළුවන්ද? මේ තියෙන මෙතන ස්ක්‍රීන් එක වැටලා තියෙන WhatsApp නම්බර එකද? පේනවා? ඔව් පැහැදිලි මදි පොඩ්ඩක්. ස්ක්‍රීන් ෂෙයා කරන්න කියන. මේ ස්ක්‍රීන් එකේ ෂෙයා වෙලා තියෙන නම්බරේ පැහැදිලි නැද්ද? පොඩ්ඩක් පැහැදිලි මදි සර් මම ෆෝන් එකකින් ඉන්නේ. ස්ක්‍රීන් ෂෙයා කරන්න. පුළුවන් නම් ඒක group එකට දානවද? ඔව් සර්. ඒකේ මම ඉන්නවනේ. ආයි දාන්න දෙයක් නැහැ. මේ තියෙන නම්බරේ. මේ තියෙන මේ highlight කරලා තියෙන මෙතන සුත්‍රාල් මහත්තයාගේ නම්බර එක. 28යි 071යි 28යි 27යි 289. හෙලෝ ඔව් කියන්නේ. මල්ලෝ පිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කතා කරන්නේ. අපි මේ නැවත එඩිට් කරන්න ඉඩම් එකේ ඒ දත්ත වගේක් නැවත ඇතුල් කරන්න ගිහිල්ලා ඉවරලා මේ ඒක අපිට ෆේල්ඩ් කියලා ආවා මැසේජ් එකක්. එතකොට දාපු එකක් ආයෙ වෙනස් කරන්නද? ඔව්. කවුද ඒක කරේ? ඒගොල්ලොම එක්කෙනෙක් කියලා. account එක වෙන කෙනෙක්ගේ account එකෙන්ද කරේ? නෑ දාපු account එකෙන්ම තමයි කරේ. අපි එක්කෙනෙක් එක විදිහට ඩබල් දාන්නේ අර සිස්ටම් එකට ඩවුන්ලෝඩ්. ඔව් එහෙම වුණොත් චුට්ටක් මහත්තයා මට WhatsApp message එකක් දාන්න ඔබතුමාගේ මේ user name එකයි password එකයි දාලා group එකට දාන්න එපා private message එකක් දාන්න. දාලා පොඩ්ඩක් මට විස්තරෙත් දාලා දාන්න මොකද්ද කතන්දරය කියලා නැත්තම් දැන් user name password දැම්මට මම දන්නේ නැහැනේ මොකද්ද කියන එක. දැන් මෙතන කිව්වට මේ දාලා බලන්න. එතකොට මම පොඩ්ඩක් try කරලා බලන්න සාමාන්‍යයෙන් දාපු account එකෙන්ම මේ ඒ details අපෝ වෙනස් කරන්න පුළුවන්. ඔව් ඒක තමයි මේ අපිට වෙනස් කරගන්න බැරුණා ඒක ෆේල්ඩ් කියලා මැසේජ් එකක් ආවා. ඔව් සාමාන්‍යයෙන් නම් එහෙම අර ඔය වගේ ෆේල්ඩ් කියලා එක එක මැසේජස් එන්නේ අර මම කිව්ව විදිහට අර මේ මේක අරගෙන මේ ගොඩක් වෙලා අරගෙන තියන් ඉන්නකොට තමයි ඒ කියන්නේ මේ සෙෂන් එකක් ඒ කියන්නේ ඔයගොල්ලෝ මොන හරි දෙයකට දාන පිටුවක් අරගෙන ගොඩ වෙලාවක් එක දිගට තියන් ඉඳලා පැය භාගයක් විතර තියන් ඉඳලා ඊළඟ එකට next එකට යන්න හරි සේව් කරන්න හරි හදනකොට අන්න එහෙම errors එනවා. ඒ කියන්නේ ටයිම් පාස් එකක් ඔය තියෙනවද? ඔව් සෙෂන් ටයිම් මේ සෙෂන් අවුට් එකක් තියෙනවා. මේ එහෙම එකක්. එහෙම නැතුණම් වෙන්නේ චුට්ටක් මට ওই විස්තරය කියලා ඔය WhatsApp message එකක් දාන්නකො ඉතින් මම බලන්නම් මෙහෙම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. user name එක password එක. WhatsApp හරි මම දාන WhatsApp message එක. WhatsApp වලට ආව්. මම මේ WhatsApp group එකේ QR එකත් මම share කරන්නම් මෙහෙම ඔයගොල්ලන්ට දැන් group එකට add වෙච්ච නැති කට්ටියට add වෙන්න. හෙලෝ
මල්ලව පිටිය ප්‍රාලයකින් තව ගැටලුවක් තියනවද? හරි මම thank you. WhatsApp එකේ තියෙන එක. වෙන ගැටලු තියෙන ඒවා අපිට යොමු කරන්න. දැන් බලමු නැතිව ගොඩාක් තියෙනවා. මැඩම් අර සෙක්ෂන් එක දාද්දි ඒක අපි අතින් ටයිප් කරලා නේද දාන්න ඕනි? ෆීල්ඩ් ඔෆිසර්ස් ලාගේද? නෑ අර සෙක්ෂන් කියලා වැටෙන්නේ වෙන සෙක්ෂන් වල එක. ඩිවිෂන් සෙක්ෂන්. යූසර්ස්ලා හදනකොට එන එක නේද? ඔව්. නෑ ඒකේ සෙක්ෂන්ස් ටික තියෙනවනේ ඩ්‍රොප් ඩවුන් එක එනවනේ සෙක්ෂන් එක ඇඩ්මින් ලෑන්ඩ් එහෙම කියලා එනවනේ. ඒක ආවේ නැහැ මගේ බලද්දි. නෑ ඒක වෙන්න බෑ දැන් ඕමින්නකෝ දැන් මට මේක ෂෙයා කරලා තියෙන හින්දා පෙන්වන්න විදියක් නෑ. මේක පස්සේ ෂෙයා කරමු. මේ පස්සේ ඉන්නකෝ බා. Okay. මේ තියෙන්නේ මෙතන දැන් මෙහෙම ගිහිල්ලා user manage ගිහිල්ලා create new user නේ යන්නේ user කෙනෙක් හදන්න create new user click කරාම මේ තොරතුරු ටික දැම්මා මූලික තොරතුරු ටික ඊට පස්සේ user role එකට ගිහිල්ලා divisional user නේ දාන්නේ ඔයගොල්ලෝ field officer නැතුව divisional user දාලා මෙතන මේකනේ අහන්නේ sections කියන එක. ඔව් ඒක අහන්නේ. ඔව් මෙතන මේ තියෙන්නේ registrar division institution මේක අතින් type කරන්න එපා. මේ තියෙන section වලින් එකක් තමයි දාන්න ඕනේ basic details හරි planning හරි කොහොම දාලා ඊට පස්සේ ප්‍රාලයක දුන්නා create user දෙන්නෙක් section දෙකකට දාන්න ඕන නම් දෙකක් add කරන්නත් පුළුවන්. planning එකයි land එකයි කොහොමවත් පුළුවන්. ඒක අපහු බලන්න මට ටික පෙන්වන්න නැහැ. ඔව් සමහර වෙලාවට ඔය දැන් අර මම කිව්වා වගේ සමහර වෙලාවට ඔය ඉන්ටර්නෙට් වල ප්‍රශ්න තියෙන හින්දා එහෙම නැත්නම් සර්වර් එකේ පොඩි ගැටලු තියෙන හින්දා එක අවස්ථාවලදී පෙන්වන්න නැති වෙන්න පුළුවන්. එහෙම මොනවා හරි ගැටලුවක් ආවොත් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ සිස්ටම් එකෙන් ආපහු ලොග් අවුට් වෙලා ආයි ලොග් ඔන් වෙන්න. එතකොට වැඩ කරන්නේ. අර මූලික තොරතුරු එකට තාම පබ්ලිෂ් කරේ නැති හින්දා 2023 පොත තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන්නේ. අර සංඛ්‍යා ලේඛන පොත. ඒතර 2023ට අදාළව අපි පුරවන්න පුළුවන්ද? ඒ ස්ටැටිස්ටික් බුක් එක. 2024 මැඩම් සම්පත් පැතිකඩ හැදුවේ නැද්ද? 24 දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එම අර මෙයාලා අර ටැබ් හරහා සේවර් එකට යන විදියට තමයි කරලා තියෙනවලු. එතකොට එයා ගාව නෑලු. එයාලත් මේ හෙඩ් ඔෆිස් එක තාම පබ්ලිෂ් කරලා නැහැ කියලා තමයි කියන්නේ. මැඩම්ලා හැදුවේ නැද්ද සම්පත් පැතිකඩ 24? අපි ගාව තියෙනවා ටිකක් අර සංඛ්‍යා ලේඛන නේ ප්ලෑනින් එක ස්ටැටිස්ටිකල් බුක් එක තියෙනවා. ප්ලෑනින් එක ස්ටැටිස්ටිකල් බුක් තියෙනවා සංඛ්‍යා ලේඛන නිලධාරී ඉන්නවා ඒනට අපි අර ටැබ් හරහානේ ඩිවිෂන් එකේ තොරතුරු එයාලා එන්ටර් කරේ ඒතකොට සර්වර් එකෙන් තමයි ඒක තමයි ගිහිලා තියෙනවලු වෙනම පොත විදිහට නෑ ඩිස්ට්‍රික්ට් ලේකම් කාර්යාලය තියෙන පොත 2023ට අදාළව තමයි තියෙන්නේ ඔව් මට හැබැයි දැනුවත් කරලා තියෙන්නේ 2024 පොත දාලා තියෙනවා කියලා මිනිස්ට්‍රි ලේකම් කාර්යාලය තමයි කතා කරේ හරි දැන් ඩේටා සමහරක් ඒවා නැතුව ඇති සමහරක් ඩේටා සමහරක් තැන් ඒ හොයනකොට එතකොට 2024 තියෙන ඔබ විසින් හදාගත්ත සම්පත් පැතිකඩක් තියෙනවා නේද? නැද්ද සම්පත් පැතිකඩක් හදලා නැද්ද? ප්ලෑනින් ඩිවිෂන් එකෙන් හදන්නේ සම්පත් පැතිකඩ කියලා එකක්. ඔව් ප්ලෑනින් එකේ තියෙනවා 2023 ඒකේ තියෙන ඩේටා ගන්න. ඒකේ ඩේටා වැරදි නෙමෙයි. ඒකේ ඩේටා ගන්න. තව දුරටත් ඔගේ සත්‍යතාවනේ අහරු කරන්නේ තමයි අර සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එකක් ගන්න කියලා කියන්නේ. ඕකේ හරි හරි. මේකේ ආවේ නැද්ද කාටවත් තාම ප්‍රශ්න ආවේ නැද්ද මේ charts වල ප්‍රශ්න ආවේ නැද්ද ඒ වගේම ඩෑෂ්බෝඩ් එක බැලුවේ නැද්ද තාම යම් කාරණාවක් තොරතුරු ටිකක් දාලා දැන් ඔබ විසින් ওই දාලා තියෙන data ටිකක් දාලා ඔබේ charts ටික ඇදෙනවද කියන එක බැලුවේ නැද්ද තාම කවුරුවත් ඒකේ ගැටලු මොනවා හරි තියෙනවද
රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කතා කරන්නේ මැඩම්. මේක ඉඩම් අංශයේ ගැටලුවක් තමයි කතා කරන්නේ මේ තොරතුරු වල අහලා තියෙනවා මේ කොයි අවුරුද්දද අපි පාදක කරගන්න ඕනේ 2024ද 25ද මොකේද අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ඉඩම් කචේරි සම්බන්ධ කටයුතු කිරීමේදී අහනවා 157 ඔව් 24 ගමු එතකොට පිටු අංක කියන්නකෝ පොතේ පිටු අංකේ පිටු 44 හරි 44 කීවෙනි එකද ඉඩම් කටයුතු කියන එකේ අංක 2 යටතේ ඉඩම් කචේරි සම්බන්ධ කටයුතු කියලා තියෙන්නේ ඒ දාලා ඒකෙදි අහන ඉඩම් කචේරි පැවැත්වීම ඊකෝ 157 ලේඛනයේ යාවත් කාලීන කිරීම කියලා අහනවා ඊට පස්සේ එහෙම ගිහලා ඉඩම් හඳුනා ගැනීම යනවා විරෝධතා ඒ වගේ අපි අතන මැදක නතර වෙලා ඉන්නවා නම් දැන් 105 ලේඛනයේට ආකෘතිය අරගෙන ෆිල් කරලා නැත්නම් අපි කොහොමද ඒවා මැඩම් මේ අද අහන ලේඛනයේ ටික් කරන්නේ ටික් මාක් එකක් දාන්නේ 24 අවුරුද්දද එහෙම උනොත් යන්න ඕනේ 25 අවුරුද්දද 24 අවුරුද්ද ගන්න. අපි දැන් එදා මම කතා කරනකොට කිව්වේ 2025 අවුරුද්ද ගන්න එපා මේ සම්පත් පැතිකඩේ තොරතුරු නැහැ කියලා කිව්වනේ 2025 වදේ. ඒ නිසා අපි එතකොට කිව්වා 2024 23 22 වසර ගන්න කියලා. එතකොට ඒ 22 23 24 වර්ෂවල ඉඩම් කච්චේරි පවත්වලා නැත්නම් අපි මොකද්ද මේ 24 පැවැත්තුවද 24 පැවැත්තුවද නෑ ඒවට 24 බේසියයි බේසිය ඔව් මේ 2020 දැන් මේකේ දැන් පවත්වලා නෑ මේකේ කාර්යය එතකොට දැන් මේ දැන් පාස් කරගෙන යන්නේ හා දැන් මේ කියන්නේ 2025 දැන් තමයි පවත්වන්නේ එහෙමද ඔව් ඔව් ඒ කියන්නේ 2024 තියෙන තොරතුරු ටික පාදක කරගන්න 2025ට එහෙමද 25ට ඔව් එතකොට උත්තරේ ඉතින් තියෙනවනේ කරනවනේ ඔයගොල්ලෝ ඉතින් කරාට දැන් සර් ඒකේ අහනවනේ මේ ඉඩම් අත්පත් කරගෝ සේස් ඔව් ඒකේ දැන් එක මේ අයනුම්පත් කැඳවීම මූලික පරීක්ෂණ පැවැත්වීම එතනින් අපි නතර වෙලා තියෙන්නේ. එතන ඉඳලා ස්ටෙප් එක තමයි දැන් යන්න තියෙන්නේ. එතකොට අපි ඒ ටික මාක් කරන්න බෑ නේද? හරි. විතරක් මාක් කරන්න. එතනින් එහාට යන්න නැත්තේ නේ. ඒක විතරක් මාක් කරන්න. දැන් මේකේ තියෙන්නේ ඔබ ඉස්සෙල්ලාම අයදුම් පත්‍රය ගන්න ඔය මේ මැනුවල් එක. ඊට පස්සේ ඔබ කරපු නැති ඒවා ගැන පොඩි සැලකිලිමත් වෙන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හැබැයි ඉතින් ලකුණු දෙන A සිට B වලින් 5ක් කරලා තියෙනවා නම් A වලින් B වලින් 8ක් කරලා තියෙනවා නම් ආදි වශයෙන් ලකුණු දාලා තියෙන ඉතින් 5කට වැඩි නම් ලකුණු ගම්පලින්ම හම්බ වෙනවා 8ක් කරලා තියෙනවා නම් ඊළඟ එකට යනවා 10කට වඩා වැඩියෙන් යනවා නම් ඊළඟ එකට යනවා එහෙමයිනේ ඒකේ අර ඒකේ තියෙනවනේ සර් සංවර්ධන වාර්තාවක් ඒ සංවර්ධන වාර්තාවේ දින ගාන අනුව තමයි මේ ඉඩම් කච්චේරි පවත්වන එක කරන්න තියෙන්නේ එතකොට මේ අපිට යන්න බෑ මේ රිපෝට් එක අපි දැන් කරන්නේ සිටුේෂන් ඇනලිසිස් රිපෝට් එකක් නේ දැනට පවතින මට්ටම බලන්නේ. ඉතින් දැනට අපිට තියෙන්නේ මේ තොරතුරු ටික ප්‍රමාණවත්. මේ තොරතුරු ටික තියෙන නිසා හරි. දැන් මේ ටික විතරයි දැනට තියෙන්නේ. හැබැයි ඊළඟ අවුරුද්දේ මේ පොත ෆිල් කරනකොට ඔබට ඒ ටික ආයෙ කම්ප්ලීට් කරන්න පුළුවන්. අවුලක් වෙන්නේ නැහැ. දැනට පවතින මට්ටම බලන්න. එතකොට සර් අර හිස්ව තියේදී අපි සේව් දෙනකොට සේව් වෙන්නේ නැති එකක් තියෙනවා. නෑ සේව් වෙනවා. ඔක්කොම ටික නෑ කියලා සේව් නොවෙන්නේ නෑ. Tamanට තියෙන ටික විතරනේ ටික් කරන්නේ. තියෙන ටික ටික් කරලා සේව් කරාම සේව් වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. තව ගැටලුවක් තියෙනවා බලපත්‍ර හා සහතික පත්‍ර නිකුත් කිරීම කියන 15 වෙනි පිටුවේ ඉඩම් අංශයට අදාළ කොටස් ටිකක් තියෙනවා. AP QR ST කියන කාරණා ටික මේ ඉඩම් අංශයට අදාළ වෙන්නේ. එතකොට අපි කොහොමද ඒක ෆිල් කරන්න ඕනේ? ආයතන අංශයේ තියෙන මේවකත් එක්කද නැත්නම් කොහොමද සර් ඒක කරන්නේ? කීවෙනි එකද ඔය කියන්නේ? 15 වෙනි පිටුව 15 9 කාරණේ බලපත්‍ර හා සහතික පත්‍ර නිකුත් කිරීම කියන එකේ. ඔව්. ඒක පුපුත් ඒක ආයතන අංශයේ තමයි තියෙන්නේ දාලා තියෙන්නේ දැන් ඉඩම් තමයි රාජකාරී කටයුතු කරන්නේ. හරි මේ කොටස මෙහෙම මේ බලපත්‍ර හා සහතික නිකුත් කිරීම කියන කොටස ප්‍රාදේශීය ලේකම්තුමා අපි ඔක කරනකොට අපි මේ කොළඹ දිස්ත්‍රික්කයේදී මේ ඔක්කොම මේ කාර්යයන් පරිපාලන නිලධාරීන්ට තමයි ගොඩක් දුරට කාර්යයන් වල පැවරිලා තියෙන්නේ.
එතකොට එතුමීලා ගොඩාක් දුරට ඉල්ලුවා මේක මං ආයතනාංශ වලින් තමයි අපි පරිපාලන කටයුතු සිදු කරන්නේ. හැබැයි ඒක කොටස තියෙන්නේ ඉඩම් අංශ වෙන්නේ හැකි. සමහරකට තියෙන්නේ සමහරක් කොටස් තියෙන්නේ මොනවාද සමාජ සංවර්ධනාංශයේ කොටස තියෙන්නේ. හැබැයි මේ කොටස ඇඩ්මින් එකේ පාර්ට් එකේ කොටසක්. ඒ නිසායි ප්‍රශ්නේ මෙතෙන්ට දාලා තියෙන්නේ. ඒ නිසා ඔබ බලනකොට දැන් සමහරක් ඒවා එහෙට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන ඉඩම් අංශයේ විය හැකි. නමුත් ඔබ ඒකට ලකුණු දානකොට ඔබ ගාව ඒ කොටස පෙන්වන්න තියෙනවා කියන එක තහවුරු කරන්න. හරි එච්චරයි ආයෙ නෑ ගැටලු. හරි බොහොම ස්තුතියි. ඒවා වැදගත් ගැටලු. තව මොනවද ඔබතුමාලාට තියෙන ප්‍රශ්න? කට්ටිය QR code එක වැඩ කරන්නේ නැහැ කියලා කිව්වා. මම අලුතෙන් QR code එකක් හදලා දැම්මා. හැබැයි වැඩ කරන්නේ නැති වෙනුවේ මොකද උදේ සැසියේදීත් මේ QR code එකම තමයි දාලා තියෙන කට්ටිය එකතු වෙලා තිබුණා මේක පාවිච්චි කරලා group එකට. දැන් මේක පාවිච්චි කරලා බලන්නකො මම අලුතෙන් QR code එකක් හදලා දැම්මා. තව එකක් මම මේක කියන ශේෂ්ඨ නිලධාරීන්ගේ පැත්ත පොඩ්ඩක් මම ආයෙ කතා කරන්නම්. ශේෂ්ඨ නිලධාරීන් ඔබේ ආයතනයේ සමහරක් එකම රාජකාරීන් 3 දෙනෙක් කරන අය ඉන්නවා. උදාහරණයක් කතා කරොත් ඇග්‍රිකල්චර්. ඇග්‍රිකල්චර් එකේ කියන්නේ මේ කෘෂිකර්ම නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා එකම රාජකාරිය. හැබැයි 3 දෙනාටම යූස් accounts 3ක් හැදෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ විදේශ රැකියා සම්බන්ධයෙන් ඉන්න නිලධාරි කෙනෙක් ඉන්නවා. ඒ නිලධාරී 3 දෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා ආයතනයක. ඒ 3 දෙනාටත් දෙකක් වෙනම හැදෙන්න ඕනේ. ඒගොල්ලෝගේ ප්‍රෝග්‍රස් වෙන වෙනම තමයි යොමු වෙන්නේ. ඒ වගේම ආයතනයේ ආයතනීය කටයුතු වලත් ඉන්න සමහරක් ශේෂ්ඨධාරීන් යොමු කරලා තියෙනවා. ගිණුම් වංශයේත් සමහරක් විට ශේෂ්ඨධාරීන් යොමු කරලා තියෙනවා. ඒ වගේම ප්ලෑන් මොනවාද මේ සැලසුම් වංශයේත් ශේෂ්ඨධාරීන් යොමු කරලා තියෙනවා. උදාහරණයක් ඒ නිලධාරීන්ගෙත් මොකද්ද පොදු ආකෘතිය තමයි අර පස්වෙනි ආකෘතිය. එතකොට ඒගොල්ලොටත් යූස් account එකක් හදාන්න ඕනි. කියන්නේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සාමාන්‍යයෙන් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නම් සාමාන්‍යයෙන් 40ත් 50ත් අතර. ඒ කියන්නේ 50 නෙවෙයි 60කට වැඩි ප්‍රමාණයක් ශේෂ්ඨධාරීන් ඉන්නවා. හැබැයි මේ ශේෂ්ඨධාරීන් සියලු දෙනාම යූස් accounts හදන්න ඕනේ. ඒගොල්ලෝ හැමෝටම. ඒක ඔබ මම දැක්ක මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විතර 922ක් යූස් accounts හදලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ප්‍රතිශතය දිහා බැලුවොත් 65%ක ප්‍රතිශතයක් සම්බන්ධ වෙලා. දැන් සාමාන්‍යයෙන් 40 ගානේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අපි යොමු කරොත් account සාමාන්‍යයෙන් හදන්න ඕනේ මෙතන නම් 48ක් හැදෙන්න ඕනේ. දැන් 48 වැඩි කරොත් 30කින් සාමාන්‍යයෙන් ඒ යම් ගානක් එනවනේ. ඒ ගානේ ප්‍රතිශතය බැලුවාම ඉන්නේ ඔයගොල්ලෝගේ 65% ප්‍රතිශතය තමයි මට මතක විදිහට ආවේ. හැබැයි ඔබේ ලොකු ප්‍රමාණයකට හැබැයි සියලු දෙනාගේම මේ ප්‍රාදේශීය ලේකම් වුණු කාර්යාලයේ ඉන්න සියලුම ශේෂ්ඨධාරී මේ සඳහා සම්බන්ධ විය යුතුයි. මොකද ඕකේ එක අපි පොයින්ට් එකක් ගන්න කොච්චර ප්‍රමාණයක් ශේෂ්ඨධාරීන් ඉන්නවද කියන එක. ඒකේ ප්‍රෝග්‍රස් එක. ඒ නිසා ඒවා ඩේටා පොඩ්ඩක් බලන්න හැමෝම එකට සම්බන්ධ වෙන්න ඕනේ. ශේෂ්ඨධාරීන් ඉවත් වෙන්නේ ඔයගොල්ලෝගේ අර මේ අපි ඒක සම්බන්ධ කරන්නේ නැත්තේ ග්‍රාම නිලධාරීන් මේ වැඩසටහන සම්බන්ධ කරලා නැහැ. ඒ වගේම සමුද්‍ර නිලධාරීන් මේ කොටසට අන්තර්ගත කරලා නැහැ. ඒ වගේම මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් ඒගොල්ලෝගේ දැන් නම් තියෙන ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් කියලා ඒගොල්ලෝ යොමු කරලා නැහැ. මේ කොටස ලබන අවුරුද්දේ තියෙනවා. ඒ කොටසට ලබන අවුරුද්දේ ඒගොල්ලොන් ඇප්ලයි කරන්න තියෙනවා. මේ ඉන්න වැඩසටහනට නෑ. නැත්නම් ඒ ඔක්කොම ශේෂ්ඨ නිලධාරීන් තමයි. නමුත් මේ අංශෙට මේ කොටසේ නෑ. ඒගොල්ලෝ නැතු වුණත් ඉන්න ඕනේ ප්‍රමාණය තමයි මම ඉස්සෙල්ලාම ප්‍රමාණය කිව්වේ. හදලා නැති හැමෝම හදන්න. හැබැයි 25 වෙනිදා තමයි ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. සමහරක් අය දැන් ওই ශේෂ්ඨධාරීන්ගේ මම භූමිකාව දීලා බලනකොට ශේෂ්ඨධාරීන්ගේ පොඩ්ඩක් බලන්න ඒගොල්ලෝගේ ඩේටා ෆීඩ් කරනකොට ඔබට දකිනවා මේ දැන් 1 2 3 4 කියන තැන් වෙනකොට ඔබට දාන්න පුළුවන්. මම අපි පොඩ්ඩක් බලමු තිරේ ඒක පෙන්නන්නම්. ලොග් වෙලා නෙගියේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔක්කොම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉන්නවද මේකට සම්බන්ධ වෙලා? අපේ සිසිල් විසාලගේ ඔක්කොලාම ඉන්නවද? 22ම ඉන්නවද? 22ම නේ 22ක් තියෙනවනේ. ගල්නෑව ඉන්නවා. හරි ශේෂ්ත්‍ර නිලධාරීන්ගෙන් අපි මේ ෆෝමැට් එක ගන්නම්. මේ ෆෝමැට් එකේ 1 2 3 4 කියන තැනට එනකම ලකුණු 3ක් වගේ ප්‍රමාණයක් තමයි මේගොල්ලන්ට ගන්න හැකියාව තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට අන්තිමකට ලකුණ ගන්නේ ඒක ලකුණ ලකුණු 4. ඒකට ඒ ලකුණු 4 ගන්නව නම් මෙන්න මේ කාර්යයන් දාන්න ඕනේ ඒගොල්ලෝ. එකක් ඒගොල්ලෝ කර බව තහවුරු කරන ප්‍රසන්ටේෂන් එක දාන්න තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ කරපු වීඩියෝ එක දාන්න තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ රිපෝට් එකක් දානවා නම් රිපෝට් එක සබ්මිට් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ අත්පොත් මොනවා හරි පොතක් ලියලා තියෙනවා නම් ඒගොල්ලන්ට ISB නම්බර එකයි NSB නම්බර එකයි දෙකම තියෙනවා. ඒගොල්ලන්ට ඒකත් නම්බර එකක් වශයෙන් ඒකට ඉදිරිපත් කරන්න තියෙනවා. ඉතින් ඒක තමයි ශේෂ්ත්‍රධාරිගේ පූර්ණ ලකුණ ගැනීමේ හැකියාව තියෙන. මම ඔබට ඔය කියන්නේ දැන් ඔබ ෆිල් කරලා නැති ඇති කොටසක් ඔය මේ ශේෂ්ත්‍රධාරීන් අනිත්‍රනේ අන්තිම මොහොතේ ප්‍රෝග්‍රස් එක එනකොට මොකද මේ ඔයගොල්ලෝගේ 80ක් එනවනම් දැන් හිතමුකෝ 100 දෙනෙක් ඔක ඇප්ලයි කරා කියලා එක ප්‍රාදේශීය ලේකම්. එතකොට 100න් බෙදෙනවා ඕක. එතකොට ඔබගේ ඕක බෙදෙන්නේ ඕගොල්ලෝ කාඩ රිපෝට් එක දානවා. ඒක ඉස්සරහා තියෙනවා කාඩ රිපෝට් එකේ ප්‍රමාණය ශේෂ්ත්‍රධාරීන්ගේ. ඒ ගාණෙන් ওই ගාණ බෙදෙන්නේ. එතකොට මේ බෙදුනහම ප්‍රෝග්‍රස් එක අඩු වෙනවා එකපාරම. එතකොට අපි ගොඩාක් වැඩ කරලා තියෙනවා. හැබැයි මෙතනදී ඔබ ඉදිරිපත් වෙලා නැති එකයි ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා ඔබ ඉක්මනින්ම දැන් ඔය ශේෂ්ත්‍රධාරීන් කොටස ඇතුළත් වෙන්න. එතකොට ඔබේ ප්‍රෝග්‍රස් එකේ ඉහළ ලකුණකට යයි. ඒකත් මම කියනවා. මොකද හේතුව දැන් අර කාඩ රිපෝට් එක ගණන අතන තියෙනවා. ටැලි කරලා තියෙන අතනට. හරි. ඔය එක තව කොටසක් තමයි මේ ඕකේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එක. ඕකේ නෑනේ. ඕකේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකේ යනකොට ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකේ දැන් මේකේ අපි කොටස් 7ක් නිරූපණය කරලා තියෙනවා. දැන් තමයි හෙට වෙනකොට ඔක පොඩි චේන්ජ් වෙයි. ඕකේ මේ කොටස් 3කින් නිරූපණය වෙන්නේ. ඒ කොටස් 3 තමයි ඔබේ අත්පොතේ ඒ කොටස තියෙනවා. එකක් තමයි ප්‍රජාශක්ති ග්‍රාම සංවර්ධන ක්‍රමෝපායන් යටතේ කරපු ව්‍යාපෘතීන්, ඒ වගේම ඩිජිටල් කරණයේ තුලින් ඵලදායිතා නව්‍යකරණයට කාර්යාල පද්ධතියට එකතු කරපු දේවල්, ඒ වගේම ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන. ඉතින් මේ වගේ වැඩසටහන් වලදී ඔබ යම් කාර්යයක් ඔබේ කොට්ටාසේ යම් දෙයක් කළා ඇති. ඉතින් මේක ගොඩක් දුරට අපේ ප්‍රාදේශීය ලේකම් සර්ලා මැඩම්ලා කරා බව තහවුරු කරපු දේ. මොකද කොළඹ දිස්ත්‍රික්කයෙන් මේක ඉල්ලුවා රාජකාරී පරිසරයෙන් අතික්‍රමණය කරපු රාජකාරී පරිසරයක් අපි නිර්මාණය කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසල අපිටත් ඒ අවස්ථාව දෙන්න කියලා. ඉතින් මේකෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් තියෙන්නේ උතන්ට. අපේ මැඩම්ලා සර්ලගෙන් අහන්න ඔබේ කොට්ටාසේ ජයග්‍රහණය කරා ඉලක්ක කරපු රාජකාරී පරිසරයෙන් අතික්‍රමණය කරපු ව්‍යාපෘති මොනවද කියලා. හැබැයි ඒක ඔබ ප්‍රජාශක්ති වැඩසටහනටත් ඒ වගේම ඩිජිටල් කරණයේ වැඩසටහනටත් ඒ වගේම ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ කරලා ඒක සම්බන්ධ කරන්න කියලා කියන. ඉතින් ගොඩක් දුරට අර පළවෙනි 1 2 3 තියෙන පළවෙනි එකේ තියෙන සංඛ්‍යා දත්ත ඉතුරුවත් කරන්න, දෙවෙනි එකේ තියෙන ටික් එකක් දාන්න විතරයි, තුන්වෙනි එකේ තියෙන ව්‍යාපෘතිය ලියන්න තියෙන්නේ. ඔකේ දාන්න තියෙන්නේ. හැබැයි මං හිතන්නේ ඕකේ වචන තියෙන්නේ 350ක් ඉදිරිපත් කරන්න විතරයි. ඉතින් ඕකේ රිපෝට් එකේ රූප සටහනුත් එක්ක ඉදිරිපත් කරන්න කියන එක මම මතක් කරනවා. ඒ කොටස් දෙක තමයි මට කියන්න තියෙන්නේ. දේශප්‍රිය මහත්තයා. හෙලෝ දේශප්‍රිය මහත්තයා. ඔව්. මම කුරුණෑගල ගිරිබාවෙන්. එතකොට ඔය ස්පෙෂල් එකේ ඒකට වෙනම මේ යූසර් account හදන්න ඕනද? ඔව් ඒකට එක්කෙනෙක් හදන්න ඕනේ. එකක් හදන්න. නෑ දැන් හිතන්නකෝ දැන් මේ මොකක්ද ප්ලෑනින් එකෙන් කරනවනේ. ඔව්. ප්ලෑනින් එකකින් ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් දානවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නෑ ප්ලෑනින් එකෙන් කරනවා දැන් ප්ලෑනින් එකේ වෙනම මේ account එකක් හදනවනේ. ඊට අමතරව දැන් එයාලා ප්‍රජාශක්ති වාය කරගෙන යනවා නම් එතකොට එයාලා ප්‍රජාශක්තියකට වෙනම account එකක් හදා ගන්න ඕනද අය?
ප්‍රජාශක්තිය කියලා වෙනම එකක් අපේ නැහැ. අපිට පැහැදිලි නෑ ප්‍රශ්නේ වගේ. ස්පෙෂල් එක තියෙනවනේ දැන් අපිට ස්පෙෂල් එකක් වෙනම තියෙනවනේ. ඔව් ස්පෙෂල් ස්පෙෂල් ප්‍රොජෙක්ට්. ඔව්. ඔව්. ඒ ස්පෙෂල් ප්‍රොජෙක්ට් කියන එකටම වෙනම මේ අය account එකක් හදන්න ඕනද කියලා අහන්නේ. දැන් field officer ලාට තියෙනවා, admin එකකට තියෙනවා මේ ඔව් ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් කියන සෙක්ෂන් එකේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් දෙකක් ගැන ඔබතුමාලා විස්තර අතුල් කරන්න ඕනනේ. එතකොට ඒ දෙකට ඔබතුමාලාට උනන වෙනම සෙක්ෂන් යූසර් කෙනෙක් හදන්න පුළුවන් admin යූසර්ට. එහෙම නැත්නම් දැනටම ඉන්න සෙක්ෂන් යූසර් කෙනෙක්ට ස්පෙෂල් ප්‍රොජෙක්ට්ස් කියන මේ කොටසක් assign කරන්න පුළුවන්. හරි බොහොම හෙලෝ මේ මැඩම් දෙසප්‍ය මහත්තයා මම මාධව කතා කරන්නේ මාවතගම පීඩියෝ. හෙලෝ ඇහෙනවද? දැන් අපි සංවර් ශේෂ්ඨ නිලධාරීන් ගන්නකොට දැන් ඉදම්මංශයේ ශේෂ්ඨ නිලධාරීන් කොටසක් ඉන්නවා. සංවර්ධනාංශය ගත්තොත් සංවර්ධනාංශයේ ශේෂ්ඨ නිලධාරීන් කොටසක් ඉන්නවා. එතකොට ඒවා අංශ මට්ටමින්ද ඒ ශේෂ්ඨ නිලධාරීන්ගේ ඇතුළත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලගේ හදන වෙනම account එකකින්ද එයාලගේ duty ඇතුළත් වෙන්න ඕනේ. මේක දැන් මම අපි පැහැදිලිව කියවනේ දැන් ඕකේ තියෙන්නේ සැලසුම් අංශය කියලා ක්‍රයිටීරියාවක් වෙනම තියෙනවා. ඒ සැලසුම් අංශයේ කාර්යභාරයන්. ඒ වගේම තමයි ශේෂ්ඨ නිලධාරියගේ කාර්යභාරයකුත් තියෙනවා. ඕකේ. ඒ ශේෂ්ඨ නිලධාරියගේ ආයුධ පත්‍රයේ ශේෂ්ඨ නිලධාරිය ආයුධ පත්‍රය පුරවන්න. අංශයකට අනියුක්ත වෙලා ඇති ඔබ. හැබැයි ඔබ වැටෙන්නේ අර පස්වෙනි කොටටම තමයි. හැබැයි ඔබ කරන්නේ සැලසුම් අංශයේ කොටසක් වෙන්න පුළුවන්. ශේෂ්ඨ නිරූපණය කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. අර ෆීල්ඩ් එකේ අර ලොක් එකේ නෑ. එයා දාලා තියෙන අංශයකට. ඒතර එයා ඒ අංශයේ තියෙන ඒකට ස්පෙસિෆික් කරලා එයා යන්න ඕනේ ඒවට. ඔව් ඇතුලේ. තව මොනවද ඔබතුමාලාට තියෙන ගැටලු? අපි 3ට තමයි සාකච්ඡාව අවසන් කරන්න වෙලාව යොදාගෙන තියෙන්නේ. ඔබතුමාලාට තියෙන ගැටලු මොනවද තව? මැඩම් ඔව් මැඩම් එතකොට ෆීල්ඩ් ඔෆිසර්ලා යටතට තාක්ෂණ නිලධාරී සහ තාක්ෂණ සහාය කියන නිලධාරීන් දෙන්නත් account දෙකක් හදන්න ඕනේද? නෑ තාක්ෂණ නිලධාරීන් වැටෙන්නේ අපේ ප්ලෑනින් ඩිවිෂන් එකට. ප්ලෑනින් ඩිවිෂන් එකේ නිර්ණායක යටතේ ඒ අයට අදාළ නිර්ණායක අපි සඳහන් කරලා තියෙනවා. Thank you madam. සමෘද්ධි ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලාට කරන්න ඕනද වෙනම accounts? නෑ සමෘද්ධි ඩිවෙලොප්මන්ට් ඔෆිසර්ස්ලාට ග්‍රාම නිලධාරීන්ට ඉකොනොමික් ඩිවෙලොප්මන්ට් ඔෆිසර්ස්ලාට ඒගොල්ලොන්ට ෆීල්ඩ් ඔෆිසර් කියන එකට දාන්න ඕනේ නෑ. ඔබතුමීට ක්ලියර්ද අපි සිංහලෙන් කිව්ව නිසා? Oh clear okay thank you. තව මොනවද තියෙන ගැටලු? වැඩ බලන නිලධාරීන්ට පැහැදිලි නෑ වැඩ බලන නිලධාරීන් එතකොට වැඩ බලන නිත්‍ය කාර්යාලයෙන් හදනවනේ ගිණුම. ඔව්. එතකොට වැඩ බලන කාර්යාලයෙන් අය ගිණුමක් හදන්න ඕනද කොහොමද ඒක කරන්නේ? එතකොට එකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක වුණොත් එතකොට මේ යූසර් account දෙකක් හදන්න අපිට වෙන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් ඒ කියන්නේ දැන් එයාට පුළුවන් ප්‍රාලේ දෙකක් අනියුක්ත කරලා එකම account එක හදන්න පුළුවන්. මම එදා accounts හදන වෙලාවේදී කිය accounts හදන කට්ටියට කිව්වා එතකොට දැන් හැබැයි මේ යූසර් කෙනෙක් නම් දැන් යූසර් කෙනෙක් හදනවා කියන්නේ data enter කරන යූසර් data enter කරන යූසර් කෙනෙක් වුණොත් accounts දෙකක් හදන්න වෙනවා. එතකොට එහෙම field officer හදන්න වෙනවා එහෙම වුණොත් දෙකක් හදන්න වෙනවා. දෙකක් හදන්න මෙහෙම ඒක තමයි. දෙකක් හදනවා නම් අනිවාර්යයෙන්ම මේ ඊමේල් ඇඩ්‍රස් එකක් වෙන්න බෑ. කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක් වුණොත් අර account එක හරියට තෝරගන්න බැරි වෙනවනේ. accounts දෙකට පැහැදිලිව ඊමේල් ඇඩ්‍රස් දෙකක් දෙන්න ඕන වෙනස් වෙන්න. මේ එකම ෆෝන් නම්බර් එක දෙන්නත් බැරි වෙයි. කියන්නේ ෆෝන් නම්බර් එකටනේ අර SMS එක යන්නේ. ඔව්.
ඒකින්ද වෙන කාගේ හරි වෙන අදාළ කෙනෙක්ගේ ෆෝන් නම්බර් එකක් හරි දීලා ඒකෙන් SMS එක ගන්න. එහෙම බැරි වුණොත් චුට්ටක් account එක හදලා මට කියන්න මම මේ රීසෙට් කරලා දෙන්නම් password එක. right. තව මොනවද තියෙන ගැටලු? හෙලෝ. ඔව් මතක එතනම අස්වැසුම වැඩසටහන විශේෂ ව්‍යාපෘතියක් විදිහට ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්නේ. විශේෂ ව්‍යාපෘති කියන්නේ මේ රජයේ දැනට පවතින ප්‍රතිපත්ති රාමුව ඇතුලේ විශේෂයි කියලා හඳුනාගත්ත කාරණා ටිකක් විතරයි. මේ දීලා තියෙන ඒවට අයිති වෙනවා නම් විතරයි ඒක සඳහන් කරන්න ඕනේ. මේ මෙතන 7ක් තියෙන නිසා අපිට සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දැන්නුවා ඒක තරමක් කන්ෆියුසිං බැටලිලි සහගතයි කියලා. ඒ නිසා අපි මේ තියෙන 7 තවදුරටත් 3කට ලඝු කරලා ඉදිරිපත් කරනවා මෙතන. නමුත් එතන ඒ කියන්නේ මේ තියෙන 7ම එතන තියෙනවා ඒ 3 ඇතුලේ. නමුත් ඒකට අස්වැසුම වගේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහනක් අයිති වෙන්නේ නැහැ. එතන තියෙන ඩිජිටල් කරණය ප්‍රජාශක්ති සහ ක්ලීන් ශ්‍රී ලංකාව වලට අයත්ව රාජකාරී වපරිසයෙන් බැහැරව ගිහින් ඔබතුමන්ලා කරපු විශේෂ ක්‍රියාපෘති දෙකක් ගැන තොරතුරු විතරයි. හෙලෝ. ඔව්. සර් එතකොට සර් අස්වැසුම දාන්න තැනක් නැද්ද ඒකට? හරි. ඔව් දැන් මේ සැරේ ඔකේ අස්වැසුම කියන ව්‍යාපෘතිය ආවේ ළඟදීනේ. ඔය අස්වැසුම ව්‍යාපෘතිය තිබුණේ සමෘද්ධි ව්‍යාපාරය යටතේ. හැබැයි මේ ව්‍යාපෘතිය අපි ඔබට අර මං අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලාට කිව්වේ අපි ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් අපිට අලුතෙන් එකතු කරන්න තියෙන දේවල් කොටසක් තියෙනවා කියලා. අන්න එතනදී රීමාක් එකක් වශයෙන් ඉදිරිපත් කරා. හරි. දේශප්‍රිය මහත්තයා. ඔව්. එතකොට අර ෆීල්ඩ් ඔෆිසර්ලා වැඩ බලන නිලධාරීන්ටත් account එකක් හදපුවාම දිවිසංගණනයක් වෙනව නේද? නෑනේ. දැන් මම වැඩ කරන දීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නම් තවත් ප්‍රාදේශීය අනිත් පැත්තෙන් වැඩ කරන්නේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නම් වෙන එකකම. ඉතින් දෙතොර ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ ප්‍රාදේශීය ලේකම් තුමාගේ performance වලට එක කොටසක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කොටාසේ අනිත් කොටස අනිත් ප්‍රාදේශීය ලේකම් තුමාට ඒ කොටස කරපු එකේ progress එක යන්න ඕනේ. එතකොට එකම නිලධාරියාට account දෙකක් හැදෙනවා. ඔව් දෙකක් හැදෙන්න එපා. මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කියලා දුන්නේ දෙකක් හදන විදිය. දෙකක් හැදෙනවා වුණාට එයා එකම ඔෆිස් එකට දෙපාරක් account වෙන්නේ නැහැ. ඔව්. හරි මැඩම්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙකකට තමයි දෙපාරකට ගණන් ගන්නේ. එකම කාර්යාලයට දෙපාරක් ගණන් ගන්නේ නැහැ එයා. හරි මැඩම් හරි. තව මොනවද තියෙන ගැටලු? තව මොකද ගැටලු නැත්නම් අපිට පුළුවන් මේ සැසිය අවසන් කරන්න. හොඳයි ඔබතුමාලාට වෙන මොකුත් ගැටලු නැති නිසා අපි සමාලෝචන සැසිය අවසන් කරනවා. මේ සමාලෝචන සැසිය අපි සාරාංශගත කරනවා නම් අපි මේ වෙලාවේදී කතා කළේ දැනට පද්ධතිය භාවිතා කරගෙන යාමේදී ඔබතුමන්ලාට නිර්ණායක හෝ පද්ධතිය තාක්ෂණික භාවිතය ගැන පැන නැගිච්ච ගැටලු ඒ වගේම අභියෝග යම්කිසි නොපැහැදිලි තැන් තිබ්බනම් ඒ කාරණා සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මේ සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන සහයෝගය පිළිබඳව මෙතනදී ඔබතුමාලා බොහොම වැදගත් ප්‍රශ්න රාශියක් මතු කළා. නිර්ණායක සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉතාම හොඳින් අධ්‍යයනය කරන තියෙනවා කියන බව පෙනුණා. එතකොට ඔබතුමන්ලාගේ ඒ සියලුම ඉදිරිපත් කිරීම අපි බොහොම වැදගත් කොට සලකලා බාර ගන්නවා. අපිට මෙතන සාරාංශ වශයෙන් අපි කිව්ව දේවල් වලින් අපිට කියන්න තියෙන්නේ දැනට ඔක්තෝබර් 25 වෙනිදා තමයි මේ පද්ධතිය 2025 වර්ෂය සඳහා ක්ලෝස් වෙන්නේ. එතකොට ඒන් පසුව data enter කරන්න විදියක් නැහැ.
ඒ දක්වා ඔබට අවශ්‍ය ඕනෙම වෙලාවක data වෙනස් කරමින් enter කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ සියලුම ශේෂ්ඨ නිලධාරීන්ට account එකක් හදලා දෙන්න ඕනේ. ඊට අමතරව section users පුළුවන් තරම් ඔබට අවශ්‍යම ප්‍රමාණයට පමණක් සකස් කරගෙන භාවිතා කරන්න උවමනා භාවිතා කළොත් ඔබට වඩා පහසුවෙන් සහ ඉක්මනින් මේ කාර්ය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ ළඟ තියෙන දත්ත භාවිතා කිරීම හොඳටම ප්‍රමාණවත්. අලුතෙන් දත්ත ඔබ එකතු කරන්න මහන්සි වෙන්න ඕන නැහැ. මේ කාර්ය ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සියලුම අංශ සහ සියලුම නිලධාරීන්ගේ සහයෝගයෙන් කළ යුතු කාර්යයක්. මේක ඵලදායිතා නිලධාරීන්ට පමණක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඒ වගේම මේ පිළිබඳව ඔබතුමාලාට මොනවාම හෝ වැඩිදුර විස්තරයක් දැනගන්න එහෙමත් නැත්නම් අපහැදිලි තැනක් තවදුරටත් නිරවල් කරගන්න අවශ්‍ය නම් අපිට ඕන වෙලාවක අමතන්න අපි මේ කාර්ය ප්‍රමුඛ කොට සලකනවා. ඒ වගේම WhatsApp group එකේ ඔබතුමාලාට ඕනම ගැටලුවක් අහන්න පුළුවන්. දැනට අපේ වෙබ්සයිට් එක LGC එකේ තියෙන නිසා ඒක ඩවුන් වෙලා තියෙනවා. ඒ නිසාම අපි ඔබතුමාලාට මේ WhatsApp group එකේ නිර්ණායක පොත් නැවත ෂෙයා කරලා තියෙනවා. සිස්ටම් එකට තියෙන ඇක්සස් එකත් එක්ක LGC එක ඩවුන් වීමෙන් අපිට කිසි විදියක පද්ධතියේ ක්‍රියාකාරීත්වයකට හෝ ඔබතුමාලාට දත් ඇතුළත් කරන්න බාධාවක් නැහැ. ඒ නිසා අපිට ඔක්තෝබර් 25 වෙනකොට බාධාවකින් තොරව මේ කාර්ය කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබතුමාලාට වැඩ රාජකාරී බොහොමයක් මැද්දේ මේ කාරණාවට විශාල අවධානයක් දීලා නිර්ණායක හොඳින් අධ්‍යයනය කරලා පද්ධතියේ තියෙන දුර්වලතා හඳුනාගෙන යම්කිසි ගැටලු පැන නැගිච්ච අවස්ථාවලදී අපිට පෞද්ගලිකව කතා කළා වගේම අද මේ අවස්ථාවේ වැදගත් ප්‍රශ්න රාශියක් අහලා මේ වැඩසටහනේ ප්‍රගමනය සඳහා අපිට ලබා දුන්නු සහාය වෙනුවෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමාගේ ස්තුතිය පුද කරනවා. ඔබ සියලු දෙනාට ඉතාමත් ස්තුතියි. ඔබට මේ පද්ධතියට දත් ඇතුළත් කරලා ඔබේ සැබෑ විශාල වශයෙන් ඔබ දක්වලා තියෙන මේ මහජන සේවයේ කාර්ය සාධනයේ සැබෑ අගය කිරීමක් ලබා ගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වැඩසටහන අවසන් කරනවා. ස්තුතියි.